අයිබුවන් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ අද එපිසෝඩ් නම්බර් 5 එපිසෝඩ් 5 වෙනි දවස අද අපේ 2027 තියරි ක්ලාස් එකේ අපි කරගෙන ආව පාඩම් මාලාව යටතේ වර්ගඵලයේ පරිමාව කොටස් ටික ඉවරයි. අද තියරි කොටස් විදිහට අපිට කරන්න තියෙන්නේ පයිතගරස් සම්බන්ධය සහ ඊළඟට අපි කතා කරනවා ළමයි රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපේ පාඩමත් එක්ක අද කතා කරනවා ඒ දේවල් ලිසෙට් ස්කෝර් එක කොහොමද හැදෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මුලින්ම අපි කතා කරමු පයිතගරස් සම්බන්ධය ගැන. අපි ටියුට් එක ගත්තොත් පුතේ ටියුට් එකේ තියෙන්නේ පිටු අංකය ගත්තොත් පයිතගරස් සම්බන්ධය තියෙන්නේ. ඔයාලා ගන්න පුළුවන් පිටු අංක 20. ටියුට් එකේ පිටු අංක 20. ටියුට් තියන අය ගන්න පිටු අංක 20. ආයෙත් මතක් කරන්නේ ටියුට් නැති අය ඉන්නවා නම් මට WhatsApp කෙටිපණිවිඩයක් දාන්න මගේ නම්බර්ස් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. ඉතින් එහෙම මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ පන්ති ගැන විස්තර හරි මොනවා හරි ටියුට් පිළිබඳ ප්‍රශ්න තියෙනවා රුපියල් 500ක් වගේ වෙන්නේ ටියුට් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් පයිතගට සම්බන්ධය කියලා තියෙනවා තුන්වෙනි මාතෘකාව කියලා ප්‍රධාන මාතෘකාව පයිතගට සම්බන්ධය. ඍජුකෝණී ත්‍රිකෝණයක පාදවල දිග අතර සම්බන්ධය පයිතගරස් ප්‍රමේයයෙන් කියවේ කියලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 569 500 කාලයේ විසූ පයිතගරස් නම් ගණිතඥයා නමින් මෙම සම්බන්ධය නම් කෙරී ඇත. එතකොට මේ ගණිතඥයෙක්ගේ නම නමින් පයිතගරස් කියන ගණිතඥයා එයා තමයි මේක හොයාගත්තේ. ඉතින් එයාට කරන ගෞරවයක් විදියට පයිතගරස් සම්බන්ධය කියලා මේකට දැම්මා. නමුත් මෙම කාලයට පෙර බැබිලෝනියානු චීන ඉන්දිය ජාතිකයන් මෙම සම්බන්ධය දැන සිටි බවට සාක්ෂි ඇත කියලා තියෙනවා. එතකොට මේට කලිනුත් මේක පාවිච්චි කරලා තියෙනවා පුතේ. ඒ කියන්නේ චීන ජාතිකයෝ බැබිලෝනියානු ඒ වගේ වෙන වෙන රටවල් වල කට්ටිය පාවිච්චි කරලා තිබ්බා. හැබැයි ඒ පොත්වල සඳහන් වෙලා තිබ්බා. හැබැයි මේක තියරි එකක් විදිහට ඒ කියන්නේ මේක ඉදිරිපත් කරේ කවුද? පයිතගරස් කියන ගණිතඥයා විසින්. සාක්ෂි ඇත. පයිතගරස් නම් ගණිතඥයා විසූ කාලයේ වසර 300කට පමණ විසූ යුක්ලි නම් ගණිතඥයා විසින් රචිත The Element of Geometry හරි මෙයා ගණිතඥයෙක් විසිනුත් මේක කලින් දක්වලා තියෙනවා. මම පොත්වල තිබිලා තියෙනවා කියලා. මෙව ග්‍රන්ථයේ පයිතගරස් සම්බන්ධය සාධනය කරන දක්වා ඇති. නමුත් මීට පෙර මෙය භාවිතය කර ඇති බව සාක්ෂි හමු වී ඇත කියලා තියෙනවා. එතකොට මේ කලින් පාවිච්චි කරපු එකක් තමයි මෙයා හොයාගෙන තියෙන්නේ. හැබැයි මෙයාගේ නමින් තමයි එලි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඕකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙයාගේ නමින් පයිතගරස් සම්බන්ධයේ නමින්. හරි. පයිතගරස් ප්‍රමේය කියලා තියෙනවා. පයිතගරස් ප්‍රමේය දැනගන්න කලින් අපිට පොඩි දෙයක් දැනගෙන ඉන්න ඕනේ. මේ ත්‍රිකෝණය ගත්තොත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ පාද ටික දැනන් ඉන්න ඕනේ අනිවාර්යෙන්. පාද ටික දැනගෙන ඉන්න ඕනේ. මෙතන අපි කෝණය කියලා සැලකුවොත් මෙන්න මේ පාදයට ඍජුකෝණී නේ තියෙන්නේ. මේක අංශක 90යි. මේ ඍජුකෝණී මෙතන ඉඳලා ඉස්සරහට තියෙන පාදේ සම්මුඛව තියෙන පාදේ අපි කියනවා කර්ණ පාදය කියලා. කර්ණ පාදේ. මෙන්න මේ පාදය අපි හඳුන්වනවා කෝණයට බත් වෙලානේ තියෙන්නේ. බද්ධ පාදය කියලා. බද්ධ පාදය කියලා. ඊළඟට මෙන්න මේ කොටස කෝණයට සම්මුඛව තියෙන පාදේ. සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ කියලා කියනවා. බද්ධ පාදය, සම්මුඛ පාදය, මේක කර්ණ පාදය කියලා කියනවා. හරි. ඔය ටික මතක නැතුව නම් අමාරුයි. ඉතින් ත්‍රිකෝණමිතිය කරගන්නත් අමාරුයි. හින්දා තියාගන්න ඔය පාද ටික මොනවද කියලා. පයිතගරස් සම්බන්ධය දැනගන්න කලින්.
හරි. පයිතගරස් සම්බන්ධය කියලා තියෙනවා ටියුට් එකේ. ටියුට් එක නැති අය පයිතගරස් ප්‍රමේය කියලා ලියලා ප්‍රමේය කියලා ලියා ගන්න. ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ සහ සම්මුඛ පාදයේ සහ සම්මුඛ පාදයේ සහ සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ වර්ගවල එකතුව වර්ගවල එකතුව වර්ගවල එකතුව වර්ගවල එකතුව වර්ගවල එකතුව කර්ණපාදයේ වර්ගයට සමාන වේ සමාන වේ සමාන වේ සමාන වේ. එහෙනම් ඔබ ලියාගත්තානේ. එහෙනම් අපි ඊළඟට යමු. පයිතගරස් සම්බන්ධය මේ තියෙන්නේ. රූප සටහන ඇසුරින් මේ ප්‍රතිඵලයේ පහත් දැක්වෙන ආකාර නිරූපණය කළ හැකියි කියලා තියෙන්නේ. හරි. ABC ත්‍රිකෝණය සඳහා පයිතගරස් සම්බන්ධය පහත දැක්විය හැකියි කියලා තියෙනවා. ටියුට් එකේ නම් ඒක දාලා තියෙනවා නැති අය ඇඳගන්න. මෙහෙම ඇඳ ගන්නවා. ත්‍රිජුකෝණී ත්‍රිකෝණය මේවට සමාන වෙන පාදයන් එක පාදයන්ට සමාන වෙන්න අපි ඇඳ ගන්නවා. පොඩක් ඇද ඇති වැඩි හිතන්න එපා. මේ පාද සමානයි. කියන්නේ මේ සමචතුරස්‍ර නිර්මාණය කරන්නේ. මේ පාදේ ඉරි දෙකයි, මේ පාදේ ඉරි දෙකයි, මේ පාදේ දෙකයි. කියන්නේ මේ පාද සමානයි. මේවා මොනවද? එන සමචතුරස්‍ර. 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 මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. මේවල පාදවල දීලා තියෙනවා. මේ මෙතන ලක්ෂයේ මෙතන ඉඳන් B එතනට C. කියන්නේ මේ පාදේ AB, මේ පාදේ BC, මේ පාදය AC. මෙන්න මේ පාදවල වර්ග නැත්නම් මේ සමචතුරස්‍ර වල වර්ගඵල අපිට ලියන්න පුළුවන් නේ දිග වැඩි කිරීම පල්ලේ. ඒ කියන්නේ AB වර්ගය ලියන්න පුළුවන් මේකේ වර්ගඵලය කියලා. ඇයි මේක සමචතුරස්‍රයනේ. AB වර්ගය. මෙතන BC වර්ගය. මෙතන AC වර්ගය. AC වීම AC වර්ගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් පයිතගරස් සම්බන්ධයට අනුව මෙන්න මේ පාද දෙකේ වර්ගවල එකතුව කර්ණපාදයේ වර්ගයට සමානයි. මම ලියනවා පයිතගරස් සම්බන්ධය කියලා. ඒක කියන්නේ මේ AB වර්ගය ධන BC වර්ගය. ඒ ඇවිල්ලා සම්මුඛ පාදය බද්ධ පාදයේ වර්ගවල එකතුව සමාන වෙනවා කර්ණපාදයේ වර්ගයට. ඒ C වර්ගයට සමාන වෙනවා. ඔන්න පයිතගරස් සම්බන්ධය. යෝග ලියා ගන්න කඩේ ඇඳගෙන. විසින පිටුවේ
ඒක ලියාගත්තා නම් අපි ඊළඟට එහා පිටුවේ තියෙනවා සම්බන්ධය අපි දැන් දාගත්තා. ඊළඟට තියෙනවා ගණන්. ගණන් වලට යන්න. එක්වෙනි පිටුවට යන්න. ඒකේ තියෙනවා ගැටලුව 1 කියලා තියෙනවා. රූපේ දී ඇති ඍජුකෝණී ත්‍රිකෝණේ AB පාදයේ දිග සොයන්න. ටියුට් එක නැති අය ලියා ගන්න. රූපේ දී ඇති ඍජුකෝණික ත්‍රිකෝණේ රූපේ දී ඇති ඍජුකෝණික ත්‍රිකෝණේ AB පාදයේ දිග සොයන්න. AB පාදයේ දිග සොයන්න කියලා තියෙනවා. පස්සේ විසඳුම කියලා තියෙනවා මම රූපය අඳින්නම්. එතන සෙන්ටිමීටර් 8යි කියලා තියෙනවා. එතන සෙන්ටිමීටර් 15යි. එතන A කියලා තියෙනවා, මෙතන B කියලා තියෙනවා. එතන C කියලා තියෙනවා, මෙතන ඍජුකෝණී කියලා අපි දාගත්තා නම් හරි. දැන් ඔතන හොයන්නේ AB පාදයේ දිගනේ. පරිධිකර සම්බන්ධයට ක්‍රමයට අනුව. ඉතින් ඒක හොයන්න තමයි අපි දැන් යන්නේ. මේ AB ගන්නනේ තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? පරිධිකර සම්බන්ධය දාන්න තියෙන්නේ. පරිධිකර ප්‍රමේයයෙන් කියලා ලිව්වා. නැත්නම් සම්බන්ධයෙන් කියලා ලිව්වා. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? ඊළඟට අපි කරන්න තියෙන්නේ පරිධිකර සම්බන්ධය ලියාගන්න මුලින්ම. AB වර්ගය සමානයි AC වර්ගය ධන BC වර්ගය. AC නේ හොයන්න AB නේ හොයන්න තියෙන්නේ නේද? AB හොයන්න තියෙන්නේ. AB හැමෝම තියාගත්තා AC වලට ආදේශ කරන්න පුළුවන් කීයද? 8යි. 8 වර්ගය දාන්න. ඊළඟට 15 15 වර්ගය දාන්න. එතන AB වර්ගය 8 වර්ගය 64යි 15 වර්ගය 225යි කියලා එනවා. AB වර්ගය. ඊට මේ ටික එකතු කරාම මෙතන 9යි 4යි 5යි 9යි 2යි 6යි 8යි 289යි. දැන් මේ වර්ගය මෙහෙම තියන්නේ වර්ගය එහා පැත්තට එනවා. අපි AB නේ හොයාගන්න වර්ග මූලය වෙනවා. සමාන කිරීමෙන් එහා පැත්තට ආවා. 289 වර්ග මූල කීයද කියලා බලමු. අපි පාඩම් විභාගය කැල්ල පාවිච්චි කරන්න පුළුවන් කියලා 289 17යි කියලා. AB සමානයි 17යි. මෙතන ඔය මූල වලින් හොයලා එන එකට සමහරක් අයට දාන්න පුළුවන් එක්ක ධන 17යි ඍණ 17යි කියලා. මේක ඇවිල්ලා පුතේ දිගක්. දිගක් නෙන්නේ. එහෙනම් දිගක් නම් අනිවාර්යයෙන්ම ධනාගයක් එන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඍණාගයවල් ඉන්නේ ධනාගයක් එන්නේ. උත්තරේ 17යි. ඊළඟට ගැටලුව 2 කියලා තියෙනවා. රූපේ දී ඇති තොරතුරු වලට අනුව PQ හි දිග සොයන්න කියලා තියෙනවා. රූපේ දී ඇති තොරතුරු වලට අනුව PQ හි දිග සොයන්න කියලා තියෙනවා. PQ හි දිග සොයන්න. මේ සඳහා පළමුවෙන් PS දිග සොයාගත යුතුයි කියලා තියෙනවා. මේ සඳහා පළමුවෙන් PS දිග සොයාගත යුතුයි කියලා තියෙනවා. බලමු මේ රූපේ ටියුට් එකේ නම් පිටු අංක 21 තියෙනවා. දෙවෙනි ගැටලුව කියලා.
එතන P, එතන Q, එතන S තියෙනවා. මේක 25යි සෙන්ටිමීටර R කියලා තියෙනවා. 8යි සෙන්ටිමීටර 7යි සෙන්ටිමීටර. QS 8යි සෙන්ටිමීටර, SR 7යි සෙන්ටිමීටර කියලා තියෙනවා. PR කියන එක තියෙනවා 25යි සෙන්ටිමීටර කියලා. ඔය ටිකනේ දත්ත විදියට ඒ කියන්නේ රූපේ දීලා තියෙන්නේ. නේද? එහෙනම් PSR ත්‍රිකෝණී ත්‍රිකෝණයට පයිතගස් ප්‍රමේයදී පුතේ මෙතන මුලින්ම හොයන්න කියලා තියෙන්නේ PQ. PQ හොයාගන්න අපි පාද දෙකක් දන්නේ නැහැ. මුලින්ම මේ පාදේ හොයාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ PS පාදේ මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ. මෙයා තමයි අහන්නේ. හැබැයි මෙයාව එකපාර හොයන්න බෑනේ. මේ ත්‍රිකෝණේ මේක ඍජු කෝණේ. දැන් මෙයා එහා පැත්තේ ලම්බ ගන්න මේ පැත්තට ලම්බක වෙන්න බෑ නේද? අනිවාර්යෙන් ලම්බක වෙන්න ඕනේ. ඉතින් මෙතන 8යි මෙතන මේ පාදේ දන්නේ නැහැ. එහෙනම් මේ පාදේ දැනගන්න. මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණයට PSR ත්‍රිකෝණයට PSR ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යොදන්න. සම්බන්ධය යොදන්න. පයිතගොරස් සම්බන්ධය යොදුවට පස්සේ දැන් මේක දාමු. ඊට පස්සේ හොයන්න පුළුවන් PS. දැන් අපිට හොයන්න ඕනේ PS නේ. දැන් සම්බන්ධය කිව්වොත් මේ කර්ණපාදයේ PR වර්ගය මේ පාදයේ වර්ගයට SR මේ පාදයේ වර්ගය මේක මේ පාදයේ වර්ගය PS වර්ගය සමාන වෙනවා. දැන් අපි දන්නේ මොනවද? PR දන්නවා. PR දන්නවා. PR කියන 25යි කියලා දන්නවා. ඒකේ වර්ගය. ළඟට SR දන්නවා 7යි කියලා. 7ේ වර්ගය. PS දන්නවද? PS දන්නේ නැහැ. එහෙම දාගත්තා. 25ේ වර්ගය කීයද? 625යි කියලා යනවා. 7ේ වර්ගය 49. තියෙනවා PS වර්ගය කියලා. දැන් මෙයා ධන විදියට මේ පැත්තෙන් එහා පැත්තට ගෙනියනවා. කියවෙන්නේ 625න් අඩු කරනවා 49ක් අඩු කරනවා. එතකොට මෙතන PS වර්ගය ඉතුරු වෙන්නේ. එතන ගෙලින්ම 50ක් අඩු කරොත් කීයද එන්නේ? 25ක් අඩු කරා 25ක් අඩු කරනම් පුතේ එන්නේ 600යි. තව 25ක් අඩු කරා 575යි. එකට ආයෙ එකක් එකතු කරන්න. 576යි. 576 PS වර්ගය කියලා තියෙනවා. දැන් මේ වර්ගය මෙහෙම තියන්නේ එහා පැත්තට ගන්න. අපිට ගන්න ඕන PS නේ. වර්ගය එහා පැත්තට ගන්න වර්ග මූලය එනවා. 576යි වර්ග මූල කියලා එනවා. බලමු. මූල 576 කියන්නේ කීයද කියලා. මූල 576. උත්තරේ එන්නේ 24යි. එහෙනම් අපි හොයාගත්තා මෙතන එන්නේ 24යි කියලා. 24යි සෙන්ටිමීටර. ඒක හොයාගත්තා නම් මෙතන 24යි කියලා හොයාගත්තා. එහෙනම් පුළුවන් නේද මේ පාත් දෙක පාවිච්චි කරලා මේ පාදේ හොයන්න. PQ පාදේ හොයන්න. දැන් පුළුවන්. එහෙනම් දැන් කරන්නේ අපි මොන ත්‍රිකෝණයටද? PQS ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධයෙන් කියලා දාලා සම්බන්ධයෙන් කියලා ලියලා මේකේ සම්බන්ධය ලියනවා. මොකක්ද සම්බන්ධය? PQ වර්ගය සමානයි QS වර්ගය ධන PS වර්ගය
දැන් අපි දන්නේ මොනවද තියෙන්නේ? QS දන්නවා කීයද? 8 වර්ගය මෙතන කීයද? 24යි. 24 වර්ගය කියලා ලියාගත්තා. PQ කියලා ලියාගත්තා. මෙතන 8 වර්ගය කීයද? 64යි එන්නේ. 24 වැඩි කිරීම 24. 24 වර්ගය. 24 වර්ග කරනවා. 576 කොහොමද අතරින් එන්නේ? ඒක ආයෙ කරන්න දෙයක් නැහැ. 576යි කියලා එනවා. 576ට එකතු කරනවා 64. ධන 64. 640ක් කියලා එනවා. 640 මෙතන EQ වර්ගයේ තියෙනවා. Q වර්ගේ EQ වර්ගේ 640ක් කියලා එනවා. මේ උඩට ගන්න PQ වර්ගය සමාන. එතකොට අපි ලියනවා PQ වර්ගය එහා පැත්තට ගියාම 640 මූල 640 මූල 640 කියලා කියන්නේ 25.2.9 කියලා එනවා. 25.3 ගත්තා නම් හරි. එතකොට 25.3 සෙන්ටිමීටර කියලා ගත්තා නම් හරි උත්තරේ. අවසාන පිළිතුර විදිහට දැන් බලන්න අර එකක් හොයලා මේක හොයන්න ඕනේ. මේ තරම් පයි දෙකක් දාන්න ඕන. මෙන්න මේ වගේ අවස්ථා එනවා. සමහරක් අය මේ වගේ අවස්ථා ළමයි මග අරිනවා. සමහරක් අය නම් හදනවා. හරි. මේ ගානේ නම් ලියා ගන්නකො ළමයි. මේක මගනවා. ඕගොල්ලන්ට නැත කරලා ලියන්න පුළුවන්. කියන්නේ අපේ 2024 දැන් මේ පාඩම් ටියුට් එක ඉවරයි. මේ අපි තුේ ෂෝට් නෝට් එක තියෙනවා. කලින් මම ෂෝට් නෝට් එක ගන්න විදිහත් ඔයගොල්ලන්ට කියා දුන්නා. ඉතින් ඒ විදිහට ගන්නත් පුළුවන්. මම අදත් කියා දෙනවා මේ පල්ලෙහෙන් පල්ලෙහාට දාන්න විදිහ. කලින් වීඩියෝ එක බලන්න ඒක ටිකක් දිගට තියෙනවා. ඒක බැලුවා නම් හරි. කලින් එපිසෝඩ් එකක එපිසෝඩ් නම්බර් මම හිතන්නේ 4 නෙවෙයි 3 තියෙනවා. නැත්තම් එපිසෝඩ් කාට් එකක් කියලා යනවා. ඒ කියන්නේ අවශ්‍ය සමහරක් අයට අවශ්‍ය දේවල් වෙනම තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මගේ ෆෝල්ඩර් එකට ගියොත් ඒ කියන්නේ channel එකේ දැන් තියෙන එපිසෝඩ් කට් කියලා ඒ ෆෝල්ඩර් එකට ගියොත් ඒකේ තියෙනවා කෙලින්ම කප්පු එක තියෙනවා. ඒකේ ෂෝට් නෝට් එක කෙලින්ම තියෙනවා. ඉතින් ඒක බලන්නත් පුළුවන්. මතක් කිරීම තමයි අපේ අර මම කිව්වනේ දැන් වැඩපිළිවෙල යනවා පන්තිය ෂෝට් නෝට් එක ගහනවා. හරිද? ඊට පස්සේ දැන් විභාගයක් තියන්න එපේ නේද? වාර විභාගයක්. හරි. වාර විභාගයක් තියෙනවා ෆිසිකල් වගේම ෆිසිකල් ක්ලාස් එකකටත් ඒකමයි දෙන්නේ. ඒගොල්ලන්ට සහ ඔයාලට මම ලියන දවස දැනුවත් කරන්න. ගොඩක් දුරට මේ දවසේ මේ සෙන්සුරාදා දවසේ වෙයි. ඔයගොල්ලන්ට තියෙන්නේ 2027 පළවෙනි එක්සෑම් එක. පළවෙනි එක්සෑම් එක. මුලින්ම ඔයගොල්ලෝ පුතේ එක්සෑම් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙන්න ඕනේ. එළය. ඔයාලා කරන්න ඕනේ මේක රෙජිස්ටර් වෙන්න. අපේ ටියුට් දීලා ගන්න ළමයෙක් නම් කමක් නැහැ. ඒගොල්ලෝ රෙජිස්ටර් කරගෙන තියෙන ක්ලාස් එකට නැති ළමයි ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක බලන කෙනෙකුට ඒ එක්සෑම් එක ලියන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපේ ලකුණු තත්ත්වය දැනගන්න නේද? දැන් මේ ඉගෙන ගත්ත පාඩම් වලින් වර්ගඵලයේ පරිමාව පයිතගර සම්බන්ධයි. මේ පාඩම් වලින් විභාගයක් තියෙනවා. පැයක වගේ පොඩි පේපරයක් දෙන්න. තනි පැයක පේපර් එකක් දෙන්නේ. පැය එකක් වගේ පේපර් එක. පේපර් එක. මේකේ තියෙනවා ප්‍රශ්න මම දානවා MCQ ප්‍රශ්න වගේකුයි රචනා ප්‍රශ්න වගේකුයි. එසේ ප්‍රශ්න රචනා ප්‍රශ්න වගේකුයි මම දානවා. එතකොට මේක පැය පේපර් එකක් පොඩි පේපර් එකක් ලියන්න පුළුවන්. මම ලියන වෙලාව කියන්න. ඔයාලා කරන්න ඕනේ දැන් මේක රෙජිස්ටර් වෙන්න බෑ. රෙජිස්ටර් වෙන්න පුතේ කරන්න ඕනේ
අපේ පන්ති එක්සෑම් එක රෙජිස්ටර් වෙන්න. එතකොට ඔයගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් නම්බර එකක් මම දෙන්න. හරි. එතකොට ඔයාලගේ දාන්න නේම් එක නම දාලා පාසල දාලා ස්කූල් එක දාලා තව ඇඩ්‍රස් එක දාලා ඔයාලට තෑගි මේකට තෑගි දෙනවා. හරි. තෑග් එකක් දෙනවා. මොකද ගොඩක් දුරට ඊළඟ පාඩමක ටියුට් එකක් හරි නැත්නම් වෙන තෑග් එකක් හරි තෑග් එකක් දෙනවා. අනිවාර්යෙන් දෙනවා. මොකද දෙනවා පළවෙනියට ඇඩ්‍රස් එක දාන්න. එතකොට දුර ඉන්නවා නම් අපිට ළමයෙක් පුළුවන් ඒ ළමයට ගෙදරට යවන්න තෑග්. ස්කූල් එක දාලා ඇඩ්‍රස් එක දාලා 2000 කීයද කියලා දාන්න මුලින්ම. එතනින් දාන්නකෝ A level උගල දාන්න 2027 එක්සෑම් එකට ඒ විදිහට පාඩම් ඒකකයක් ඉවර වෙද්දි පාඩමක් ඉවර වෙද්දි මාසයක් යද්දි අනිවාර්යෙන් දැන් තව සති දෙකකින් තියෙනවා. ඒ කියන්නේ මේ සතිය ඊළඟ සතිය විභාග ප්‍රශ්න වගේ කතා කරයි. හොඳ ප්‍රශ්න ටික. ඊට පස්සේ අනිවාර්යෙන්ම විභාගයක් තියෙනවා. ඒකේ ලකුණු දෙනවා. මම බලලා ලකුණු දෙනවා ඕගොල්ලන්ට. ඒක ලකුණු බලා ගන්න පුළුවන් ඔයාලට කොච්චර පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් ක්ලාස් එකට ගියත් නැතත් ඔය අපේ ක්ලාස් එකට ආවත් නැතත් ඔයාලට පුළුවන් මේ පාඩම් වලින් ඔයාලට ලකුණු තියනවාද ලකුණු ගන්න පුළුවන්ද. ඊට පස්සේ සති අපි මේ පේපර් එක සාකච්ඡා කරනවා. ඊට පස්සේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. හරිද? ඊට පස්සේ ආයේ ක්ලාස් එක ගණන් ඔය කතාවේ ඊළඟට යනවා අපි මිනුම් උපකරණ පාඩමට. ඉතින් ඔය ටික තමයි පාඩම වැඩ පිළිවෙල. මම උඩම වීඩියෝ වල මම කියලා ඇති. කට්ටිය බලන්න ඊළඟ එක්සෑම් එකට සූදානම් වෙන්න පාඩම් කරන්න. ගණන් හදන්න ටියුට් එක ගණන් හදන්න තව මොහරි ගණන් තියෙනවා ඒවත් හදන්න. ඉතින් ඔන්න මතක් කරා එක්සෑම් එකක් තියෙනවා තව සති දෙකකින්. උතර පාඩම් කරගන්න. ඒ ළමයි රෙජිස්ටර් වෙලා ඉන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට මම පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක ලියලා මේ අප්ලෝඩ් කරන්න තියෙන. ඊට පස්සේ මම බලලා ලකුණු දෙනවා ඕගොල්ලන්ට. ඒ කියන්නේ රෑන්ක් කරලා දෙන්න ඕගොල්ලෝ පළවෙනියද දෙවෙනියද තුන්වෙනියද කීවෙනියද ඒක නිසෙඩ් එකක් මම දාලා දෙන්නම්. ඉතින් මේ විදිහට. හරි. ඊළඟට අර ඉසෙට් කෝර් එක ගැන පොඩි යන්නිනීමක් කරන්න තියෙනවා. ඒක ගැනත් හඳුන්වන්න කතා කරමු. A level ඉසෙට් කෝර් එක ගැන. ඔයා ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක කරන්නේ නැත්නම් බයෝ සබ්ජෙක්ට් එකද? ඒ කියන්නේ උසස් පෙළ ජීව විද්‍යාව හදාරන්නේ නැත්නම් ගණිතය අංශයෙන් හදාරන්නේ නැත්නම් ආර්ට්ස් නැත්නම් කොමර්ස් ඕනම විෂය ධාරාවකින් හදාරනවා නම් හැමෝම කතා කරනවා මේ ඉසෙට් කෝර් එක ගැන. අපේ දැන් ක්ලාස් එක ගැන 27 ක්ලාස් එක ඇතුළේ අපි ළමයිට මම පොඩ්ඩක් දැනුවත් කරනවා. මේ ඉසෙට් කෝර් එක කියලා කියන්නේ මොකක්ද? ඉසෙට් කෝර් එක කොහොමද හැදෙන්නේ කියලා. මම මුලින්ම පුතාලාට දැන් කියා දෙන්නම් කොහොමද SFT උගන්වන ගුරුතුමා හැටියට. ඔයගොල්ලන්ට ඉසෙට් කෝර් එක කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේ ඉසෙට් ඩගේ ඕන වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති අයියලා කළා එහෙම කතා වෙනවා මේ හරි. ඔයාගේ A එකක් තියෙනවා B එකක් තියෙනවා C තියෙනවා මෙහෙම කතා වෙනවා. ඊට පස්සේ ඊට අමතරව කතා වෙනවා ඇති මේ ඉසෙට් ඩගයක් ගැන. එමෙදා විභාග ලියලා ඉන්න ළමයි වෙන්න පුළුවන්. 2024 ලියලා ඉන්න ළමයි වෙන්න පුළුවන්. 2025 ලියන ළමයිත් මේක වැදගත්. 26 ඊළඟට ඉන්න හැම අවුරුද්දකම ඉන්න ළමයිට මේ අගේ වැදගත්. එතකොට මේ ඉසෙට් අගේ මත තමයි පුතේ කැම්පස් ගන්න. ඔයගොල්ලෝ මේ දැකලා ඇති මෙන්න මේ වගේ අගයක්. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ 1.5යි 2යි 1යි කියලා. මෙන්න මේ වගේ සමහරක් අය කියනවා මම ඉසෙට් අගයක් තියෙනවා. හරි. මගේ ඉසෙට් එක සමහරක් අය කියනවා හරි මගේ ඉසෙට් එක වැඩි. සමහරක් අය කියනවා ඉසෙට් එක අඩුයි. බලමු මේ ඉසෙට් අගේ කියන්නේ මුලින්ම මොකක්ද කියලා. සමහරක් වෙලාවදී ඉස්සරලා කියන ඇති හරි මගේ විෂය තෝරගන්න 2000 මේ අවුරුද්ද දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ දැන් ඒ O level කරලා A level තෝරගන්න ඉන්න සබ්ජෙක්ට් එකක් කියලා. නැත්තම් ඔයගොල්ලෝ හිතන්නකෝ ගොඩක් දුරට ඔය බගට් සබ්ජෙක්ට්. ඒ කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ විෂය තෝරගන්න ඉන්න සර් කෙනෙක් ඇවිල්ලා කියනවා මගේ විෂය තමයි ඉසෙට් කෝර් එක වැඩි. ළමයිට තියෙන ප්‍රශ්න තමයි ඕක. මගෙන් තානවා හැමදාම අහනවා මේ මොකද්ද සර් අපි මේ තෝරගන්න හොඳම සබ්ජෙක්ට් එක මොකද්ද ගැලපෙන්නේ සහ කැම්පස් යන්න ලේසිම සහ වටිනම විෂය මොකද්ද කියලා. එතකොට එක එක අයට එක එක පිළිතුරු දෙන්න පුළුවන්. හරිද? මම කියන්නේ මහන්සි වෙන තරමට තමයි ඔයාලට ප්‍රතිඵලය හම්බෙන්නේ පුතේ. හරිද? මේකත් මම මේ ගණිතය ඇසුරින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මහන්සි වුණොත් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. හරිද?
නැතුව දැන් මේ විෂය තෝරගත්තා කියලා ඵලියටම හම්බෙන්නෙත් නැහැ. ඇත්තම කතාව. හරිද? හැබැයි ඒකේ වාසියකුත් තියෙනවා. කියන්නේ ඔයා මේ විෂය ඇතුළත වැඩි ලකුණු අරන් තියෙනවා නම් අමාරු විෂයකට වැඩි ලකුණු අරන් තියෙනවා නම් ලංකාවේ ළමයින්ට අමාරු මේ විෂයකට වැඩිම ලකුණු අරන් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන්ම වාගේ ඉසෙඩ්ඩාගේ වැඩි වෙනවා. ඉතින් ඒකත් අපේ ළමයි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක කොහොමත් වාසියක් කියලා වාගේ ඉසෙඩ් එක උඩට ඇවිල්ලා වාගේ රෑන්ක් එක උඩට ඇවිල්ලා ඔයා කැම්පස් යන්න තියෙන සම්භාවිතාව වැඩි වෙන්න බෑ පුතේ. හරිද? ඒකත් හරියන්න තමයි මේ අපේ ඉසෙඩ් කෝර් එක හැදෙන්නේ. හරි. එහෙනම් අපි මුලින් ඉඳන් ඔයා දැන් ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන්නේ සමහරක් විට අපේ ළමයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ O level දැනුම max දැනුම නැති එක්කෙනෙක් වෙන්න පුළුවන්. max දැනුම තියෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දෙමව්පියෙක් වෙන්න පුළුවන්. හරිද? මොකද්ද මේ asset core එක වෙන්නේ? නැත්නම් ඔයා සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මම තේරෙන්න කරන්න ඕගොල්ලන්ට මම හිතන්නේ ඕගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා ඕගොල්ලන්ට පැහැදිලි කරන්න මෙතන ඉඳන් කොහොමද මේ asset core එක අපි බලමු. මුලින්ම asset core එක හැදෙන විදිහ ඉසෙඩ්ඩාගේ සඳහා පාවිච්චි කරන පුතේ මූලිකම සූත්‍රය තමයි මම මොනවද කියලා හඳුන්වන්න. x ඍණ x බාර් කියනවා නැත්නම් mu කියනවා. මධ්‍යන්‍යය බෙදනවා මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නැත්නම් සම්මත අපගමනේ කියන එකෙන් බෙදනවා. අපගමනය කියන එකෙන් බෙදනවා. ඉතින් මේ පද මොනවද කියලා ලියා ගන්න පුතාලා නෝට් එකක් ලියනවනේ අපේ ක්ලාස් එකේ ලියන ගම ලියා ගන්න. x කියන්නේ සිසුවෙක් ලබාගත් ලකුණු ප්‍රමාණය. සිසුවෙකු ඒ කියන්නේ විෂයකට ලබාගත් ලකුණු ප්‍රමාණය, විභාගයට ලබාගත් ලකුණු ප්‍රමාණය. මේ කියන්නේ විෂයට ලබාගත් ලකුණු ප්‍රමාණය. විශේෂ ලබාගත් ලකුණු ප්‍රමාණය. උදාහරණයක් විදිහට ඔයා SFT වලට ලකුණු හිතන්නකෝ A level වලට ගන්නවා කියලා ලකුණු 70ක්. ලකුණු 70 තමයි ඒකට උදාහරණය වෙන්නේ. මම ඔක්කොම තේරෙන්න කියලා දෙනවා ගෝවනේ. උදාහරණය තමයි ඔයාලා ඕනම විෂයක් කියලා හිතන්න. ඔයා හිතන්න A level නෙමෙයි ඔයාලට පුළුවන් ඔයාගේම ක්ලාස් එක ඔයාලා ක්ලාස් එක කරනවා නම් නැත්නම් ඔයාලා මොකක් හරි යාළුවෝ අතරේ ඉසෙඩ් එක හදා ගන්න ඕන නම් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි ඔයගොල්ලෝ ඔයා ගන්න ලකුණු ප්‍රමාණය. ඊට පස්සේ මේ ඇවිල්ලා මීන් එක නැත්නම් අපි ඔකට කියන්නේ mu x bar කියලා දානවා. මේ ඇවිල්ලා අපි පොඩි කාලේ ඉඳන් කතා කරේ මධ්‍යන්නේ අර ඔක්කොගෙම මේ එකතුව කියන්නේ සංඛ්‍යාව හිතන්නකෝ ළමයි පන්තික ළමයි හිතන්නකෝ ඔයාට ඕනේ මධ්‍යන්නේ හොයන්න. මධ්‍යන්නේ හොයන්න ඕනේ ළමයි 5 දෙනෙක්ගේ. 5 දෙනෙක්ගේ මධ්‍යන්නේ හොයන්න නම් ඔයා මොකද කරන්නේ? මධ්‍යන්නේ හොයන්න කරන්නේ ළමයි 5 දෙනාගේම ලකුණු වල එකතුව 5න් බෙදන එක කරන්නේ. නේද? ඒ විදිහට මධ්‍යන්නේ හොයන්නේ මේ විදිහට පුතේ. මධ්‍යන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් සම්මත අපගමනය. සම්මත අපගමනය මේකට සමහරක් අය දාන S කියලා දානවා. හරිද? සම්මත අපගමනය කියලා කියනවා. ඒකෝර මේ තමයි අර ලකුණු වල විසිරීම. ඔයගොල්ලෝ සරලව මතක තියාගන්න මේ ඇවිල්ලා ලකුණු වල විසිරීම. මෙන්න මේ සම්මත අපගමනය හොයන්නත් අපි සම්මත අපගමනයට සූත්‍රයක් තියෙනවා. හරි. ඒකත් මම කියලා දීලා ඊට පස්සේ ඔක්කොම ටික ආදේශ කරලා හදන විදිහත් මම කියලා දෙන්නම්. හරි පුතේ. එහෙනම් අපි දැන් ඉගෙන ගත්තේ මුලින්ම ඉසෙට් කෝර් එක කියන්නේ මොකක්ද කියලා මම ලාවට කිව්වා. හරිද? මම ඉස්සරහට දැනුවත් කරන්න මොනවද මේ කැම්පස් වලට යන්නේ ඒවා ඊට පස්සේ ඉසෙට් කෝර් දිස්ත්‍රික්ක මට්ටමේ මොනවද තියෙන්නේ SFT වලට කොහොමද ET වලට කොහොමද කියලා දැන් අපි දැනගෙන ඉන්න බෑ නේද මේ මොකද්ද මේ ඉස්සරලා පන්තියට ඇවිල්ලා කතා කරන්නේ මේ මොනවද මේ අයියලා අක්කලා කතා කරන්නේ නේද මේ කවුද මොනවද මේ කතා කරන්නේ කියලා හරිද ඉතින් මම ඒකට තමයි ඔයගොල්ලන්ට දැනුවත් කරේ මේ කොලයක් කරන් දැන් ලියා ගන්න නැත්තම් පොතක් තියනවානේ පුතාලා මේක ලියා ගන්න ඔන්න මේ කරුණු ටික මෙන්න මේ සූත්‍රයට අදාළව මේ ඉසෙඩ් එක කියලා කියන්නේ ඉසෙඩ්ඩාගේ
ඒක කියන්න දෙයක් නැහැ Z කියලා Z කියලා ඉතින් Z ඩගේ Z ඩගේ ඔන්න අපිට ඕන වෙන පළවෙනි සූත්‍රය හරිද ඕක ලියාගත්තා ඊළඟට මම කතා කරනවා මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නැත්නම් SD එක කියලා කියනවා සම්මත අපගමනය කියලා කියනවා. එතකොට මේ සම්මත අපගමනය හොයන්න අපිට ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ සූත්‍ර දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අර පොඩ්ඩයි වෙනස් වෙන්නේ ඒකේ n ඍණ 1 එනවා n එනවා. මම මේ දෙකම ලියන්න ඒ දෙකේ වෙනස්කම මම කියන්න කොහොමද අපි පාවිච්චි කරන්න ඕනේ සහ ඒක කියන්නේ සාම්පල් එකක් ගත්තොත් එක විදියක් පොපියුලේෂන් එකක් ගත්තොත් එක විදියක්. ඒ කියන්නේ අපි ළමයි සාම්පල් එකක් කියලා කියන්නේ අපි ඔක්කොම ගන්න නැහැ පිරිස ඔක්කොම ගන්න නැහැ අපි ආම්බුලන්ස් ඒ කියන්නේ පොඩි කොටසක් තමයි ගන්න. හිතන්නකෝ ළමයි 100 ඉන්නවා සම්පූර්ණ විභාගෙට සහභාගී වෙනවා. ඒකෙන් මම ගන්නෙ ළමයි 50ක් නැත්නම් ළමයි 20ක් වගේ පොඩි සාම්පල් එකක්. හරිද? නියදියක් ගන්න. ඉතින් පොපියුලේෂන් එක කියලා කියන්නේ ඔයාලට පොපියුලේෂන් එක සම්පූර්ණ ගහණයම ඒ කියන්නේ 100ම රිසල්ට් එක තියෙනවා නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් තව සූත්‍රයක්. බලමු මේ දෙක මොකක්ද කියලා. ඔයාලට සම්පූර්ණම පොපියුලේෂන් එකම ඉන්නවනම් ඒ කියන්නේ විභාගයට පාවිච්චි කරන්න මේක. හරි? විභාගයට මේක. සාම්පල් එකක් අරන් කරන්නේ නැහැ නේද? සාම්පල් අරන් සම්මත අපගමනය කරන්නේ නැහැ. එහෙම වෙන්නත් බෑනේ නේ. හරි. මේකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මම SD කියලා දාන්නම්. SD ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක n sigma x ඍණ ආඩ හරි කියන්න පුළුවන් mu මම ගත්ත mu නේ mu බා x වර්ගය කියලා. හරිද? ඔය සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් මේ කියන්නේ මේ ඇවිල්ලා ඔයා සම්පූර්ණම ගහන ඒ කියන්නේ පොපියුලේෂන් එකක් තියෙන වෙලාවක ඒ කියන්නේ ඔක්කොම ඩේටා ටික තියෙන වෙලාව ඔක්කොම ගන්න වෙලාව. හරිද? නැත්තම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගන්න පුළුවන් සම්මත අපගමනය. මේක මම අර මම පොඩ්ඩක් වෙනස් වෙනවා කිව්වේ. n ඍණ 1 බලමු mu කියලා දාමුකෝ අපි. වර්ගය. මෙන්න මේ දෙකෙන් එකක් මේ කියන්න මේ පද ටික මම පොඩ්ඩක් හඳුන්වන්නම් ඕගොල්ලන්ට මුලින්ම. හරි. මේ SD කියලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. නැත්තම් අපිට කියන්න පුළුවන් මෙහෙම. දානවා S දානවා. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. සම්මත අපගමනය කියලා කියනවා. ඊට පස්සේ මේ n කියන්නේ ඔයාලා මුළු ළමයින් ගන්න. දැන් මෙතන ළමයින් ගන්න. නැත්නම් ඔයගොල්ලෝ හිතන්නකෝ තාම මොනවා හරි උපකරණ වල මොනවා හරි දෙයක් වෙනවා කියලා කර්මාන්තශාලාවක මොකක් හරි උසවල හරි ඒකේ අර ගණනෙන් ඊහරි ගණන. ඒකේ දෙලියමු ගන්න. ඔයාලට ඕන එකකට දාගන්න පුළුවන් මේකේ සිසුන් ගන්න කියලා ඔයාලා ගන්න. එහෙනම් සිග්මා කියලා කියන්නේ මොකද්ද? සිග්මා කියලා කියන්නේ අදහස මේ කියන්නේ සිග්මා කියන්නේ එකතුව කියන්නේ. එකතුව. එතකොට මෙන්න මේ සෙට් එක තියෙනවානේ මේ වරහණක් දාලා. මෙයාලගේ මොකක් හරි ඇතුලේ දෙයක් වෙනවනේ. මේ වරහණේ ඇතුලේ දෙයක් වෙනවනේ. ඒ වරහණේ ඇතුලේ දෙන දේ එකතු. හරි එකතු. ඒ කියන්නේ මේක සිග්මා නිකන් මල්ලක් වගේ. අපි සිග්මා වලට කියන්නේ එකතුව කියලා. දන්නේ නැති අය ලියාගන්න. එකතුව. මම විස්තර කරන්නේ මොකද දන්නේ නැති අය වුණත් මේක වීඩියෝ එක බැලුවම නැත්නම් අපේ ළමයට අමතක ඇති සමහරක් අයට O level A level SFT කරපු අයට එහෙම මොකද්ද සිග්මා ඒ ටික මතක නැතුව ඇති. මතක් කරගෙන තමයි යන්නේ. එකතුව කියන්නේ. ඊට පස්සේ මේ ඇවිල්ලා අර මොකද්ද? විභාගයට ගන්න ලකුණ. මේ ඇවිල්ලා අර mu එකම තමයි.
මේ තියෙන්නේ. ඊට පස්සේ ඒක මොකද කරලා තියෙන්නේ? ඒක අඩු කරලා වර්ග කරලා තියෙන්නේ. මෙතනක් තියෙනවා. ඊට පස්සේ මේකේ විශේෂත්වය තමයි මේකේ තියෙන්නේ අර ළමයින් ගන්නනේ එකක් අඩු කරලා නැහැ මේකේ අඩු කරලා තියෙන්නේ මේකේ. අඩු කරලා මේකේ විශේෂත්වය අඩු කරලා. හරි. දැන් ඔයාලට සූත්‍ර දෙකේ වෙනස හොඳට තේරෙන්නේ නැති. මේ දෙක නැතුව හදන්න බෑ. මේ දෙක පැහැදිලි වුණ නැත්නම් මෙතන ඉඳලා පොඩි අවුලක් හරි දැන් ආදේශ කරලා දාන එක අවුලක් නැහැ. හරිද? පොඩි හරි අවුලක් තිබුණොත් අවුල් තමයි ඉතින්. ඊට පස්සේ දැන් ගාලා හදාගත්ත වැඩ මේක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා තේරුන්නේ නැහැ. අයියෝ සිග්මා කියන එක තේරුන්නේ නැහැ. හරි. ඔන්න ඔක්කොටම විසඳුම ආවා. හරි. ඔන්න මම මේක ඕනම කෙනෙකුට මේ පුළුවන් වෙන්න තමයි කරන්නේ. හරි. ඉතින් ඔන්න ඔක ලියා ගන්න. ඊට පස්සේ ළමයි ඊළඟට කරන්නේ අපි මේකට දාලා ගානක් හදමු. හරි. හදලා පෙන්නන්න. බලමු. මේ ගානේ මේ මාක්ස් කියලා දීලා තියෙන්නේ එන්න සිතන්න සම්පූර්ණ ළමයි හිටියේ මේකට සහභාගී වෙලා හිටියේ 50 ඒ කියන්නේ 50 60 75 80 ළමයි 5 දෙනයි සහභාගී වෙලා හිටියේ සම්පූර්ණ එකම ගත්ත කියලා හිතන්න. හරි. ඒ වෙලාවේ අපි පළවෙනි ස්ටෙප් එක විදිහට දැන් අර සූත්‍ර දෙක අපි ලියලා තියාගත්තානේ නේද? ඒ දෙක පැත්තකින් ලියලා තියාගන්න පොතක හරි කොලේක හරි ඒ දෙක එහෙම ලියාගෙන පද ටිකත් හඳුනගත්තානේ. එහෙනම් අපි යන් පළවෙනි පියවර විදිහට පියවර එක විදිහට පියවර එකේ අපි කරන්නේ මීන් එක හොයනවා නැත්නම් මධ්‍යන්නයාගේ හොයනවා. මධ්‍යන්නයාගේ කොහොමද හොයන්නේ? දෙනවා. ඒ කියන්නේ ලකුණු වල එකතුව ලකුණු ගන්න. ඒ කියන්නේ 5න් බෙදනවා. එහෙනම් අපි මධ්‍යන්නේ හොයනවා මීන් එක හොයනවා. කොහොමද හොයන්නේ? මේ 50 ධන 60 ධන 65 70 කියන එක 80 එකතු කරගන්නවා. ඊළඟට බෙදනවා 5. ඔයාලට මේකට කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නම් වෙලාවෙ මේකට කැල්කියුලේටර් උත් තියෙනවා. හරි. මම ඉස්සරහට කියලා දෙන්න. දැනට මම මේ කියලා දෙන්නේ හොයන විදිය. හරි. තව තියෙන වැඩ. 60යි ධන 65යි ධන 70යි 80යි එතන එකතු වෙනවා 325. 325 බෙදෙනවා 5න් එනවා 65ක් කියලා එනවා. උත්තරේ එනවා 65 මධ්‍යන්නේ 65ක් කියලා එනවා. 65ක් කියලා හොයාගන්න. ඔන්න පළවෙනි පියවර. මම මේක පොඩ්ඩක් වගුවකට හදාගත්තා. මොකද සමහරක් විතර සමහරක් අය මේක සුළු කිරීම කරද්දී පැටලෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති වෙන්න මේක ලකුණු ටික මම මෙහෙම වගුවකට දාගත්තා. මේ තමයි පුතේ අර උඩ තියෙන්නේ ලකුණු ටික. මෙන්න ලකුණු ටික. ඒ ලකුණු ටික පල්ලෙහාට පිළිවෙලට උම දාගත්තා. පල්ලෙහාට පිළිවෙලට දාගත්තා. 50 60 65 70 80 විදියට දාගත්තා. ඊළඟට මේ ඇවිල්ලා මං කිව්වා මීන් මධ්‍යන්නේ කියලා. මධ්‍යන්නේ කියලා ඉන්න තිබුණේ 65යි. එහෙනම් මේ එක් අගයන්ගෙන් අපි මොකද්ද මධ්‍යන්නයාගේ අඩු කරනවා. 65 අඩු කරනවා. හරි. ඊළඟට මෙතන 60න් 65ක් අඩු කරනවා. මෙතන 65න් 65න් අඩු කරනවා 65ක් මෙතන අඩු කරනවා 70න් 65ක් අඩු කරනවා මෙතන අඩු කරනවා 80න් 65ක් අඩු කරනවා. අපිට උත්තර විදියට එනවා. උත්තර විදිහේ එතන ඍණ කීයද? 65න් 50ක් අඩු කරාම 15යි නේද? ඒක අපි දන්නවා. ඍණ 15ක් කියන්නේ 50න් 65ක් අඩු කරනවා ඍණ 15ක් කියලා එනවා. මෙතන එනවා ඍණ කීයද? ඍණ 5ක් කියලා එනවා. ඊළඟට මෙතන එනවා ඍණ නෑ බිඳුවක් 65න් 65ක් අඩු කරනවා. බිඳුවයි ඊට පස්සේ 70න් 65ක් අඩු කරාම 5ක් එනවා. ඊළඟට 80න් 65ක් අඩු කරාම කීයක් දෙන්නේ? 15ක් එනවා.
ඔය විදිහට අගයන් ටික එනවා නේද? ඔය විදිහට එනවා අගයන් ටික. ඊළඟට අපි කරන්න ඕනේ මොකද්ද? මේක වර්ග කරන්න ඕනේ. වර්ග කරන්න ඕනේ. වර්ග කරන්න නම් ඔයාලට කැල් එකක් තියෙනවා. කැල් එකක් අරගෙන වර්ග කරන්න පුළුවන්. වර්ග කරන්න පුළුවන්. වර්ග කරන්න 15 වර්ගය කීයද එන්නේ? 15 වර්ගයේ 225යි. ඊට පස්සේ ඊළඟ යන ලේසි. කීයද? 5 වර්ගය 25යි, බිඳුව වර්ගයේ බිඳුවයි 5 වර්ගයේ 25යි. ඊළඟට 15 වර්ගයේ 225යි. ඔන්න වර්ග කරා. ඇයි ඍණ ලකුණ අයින් වුනේ? ඍණයි වැඩි වෙන්නේ. ඒ හින්දා තමයි ඍණ ලකුණ අයින් කරේ. හරිද? ඒකත් මතක තියාගන්න. මම මේ හැමතිස්සෙම මම මේ කියනකොට ඒ කියන්නේ අර තාරකයක් ඇතුව කියන්නේ හැමතිස්සෙම. හරි. එතකොට ඔයගොල්ලන් මතක තියාගන්න ලේසි. නැත්නම් එකපාර කටපාඩම් කරගත්තොත් වරදිනවා. ඉස්සරහට වරදිනවා. ළමයිනේ ගොඩක් වෙලා තියෙන කටපාඩම් කරගෙන යනවා. ඉතින් උදේ ඔයගොල්ලෝ දැන් ඉඳන් මේ ඉගෙන ගන්න මේ විදිහට. ඕලෙවල් වල ඉඳන් ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. SFT එකෙත් මේ විදිහට ඉගෙන ගන්න. ඔන්න මේ ටික එකතු කරනවා. මේ ටික සම්පූර්ණයෙන්ම එකතු කරාම කීයද එන්නේ? අනේ 500 225යි 225යි අපි ලේසි මෙහෙම එකතු කරගත්තා. 225 225 කීයද පුතේ? 450යි. මේ දෙක මෙහෙම එකතු කරගන්න. 450යි 450යි 25 25යි 50යි නෙන්නේ 450යි පුතේ 500යි කියලා එනවා. ඒ කියන්නේ මේවල එකතුවනේ. මම එකතුවට මොකද්ද දාපු එක? අද යාර සිග්මා කියන එක දැම්මා නේද? අර ලියාගත්ත නෝට් එක බලන්නකෝ. හරි. සිග්මා කියන එක දැම්මා. එහෙනම් සිග්මා මොකද්ද? වරහන් ඇතුලේ x අඩු කිරීම mu වර්ගයේ සමානයි කියලා දෙන්නේ 500යි කියලා එනවා. ඔන්න ඒක හොයාගත්තා අපි. හරි. ඒක අපි හොයාගත්තා. ඔන්න දෙවෙනි පියවර හරි. අපි එහෙනම් ඊළඟ පියවරට යන්න. ඔන්න මේ පළවෙනි පියවරේ හොයාගත්ත ඒවා. පීන් එක මධ්‍යන්නේ මේ ඇවිල්ලා මෙන්න මේ x අඩු කරනවා මධ්‍යන්නයගෙන් ඊට පස්සේ වර්ග කරලා ඒවල එකතුව ගත්ත එක තමයි කලින් පියවරේ ගත්ත 500 තමයි මේ උත්තරේ තියෙන්නේ. ඉතින් අපි දැන් කරන්න යන්නේ සම්මත අපගමනයේ සෙවීම. දැන් හිතන්න ඔයා මේ මුළු පොපියුලේෂන් එක මේ මුළු ගහණයම ඔයා දන්නවා කියලා. අපි දන්නවනේ දැන් අපි මේක හිතන්න ලකුණු ගන්නේ 5 දෙනයි. හරි? මේ 5 දෙනා ඉන්නේ පන්තියේ 5 දෙනයි අපි සෙට් එක ගන්න කරන්නේ 5 දෙනෙක් අතර. සම්පූර්ණ ඔක්කොම දන්නවා. ඒ වෙලාවේ මම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නැත්තම් සම්මත අපගමනය හොයන්න නැත්තම් අපි SD කියලා කියනවා. මේක හොයන්න සූත්‍රයක් කිව්වා. මොකද්ද පුතේ කිව්වේ? n මෙන්න මේකේ ගණනෙන් අඩු කරලා එන එක මේ ඕකනේ කිව්වේ සූත්‍රේ. හරි. ඕකනේ කිව්වේ. දැන් අපි කරන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න තියෙන්නේ. හරිම ලේසි. කොහොමද? දැන් මේ ටික මම හොයාගත්තනේ ගෙඩින්. කීයද? ගෙඩි පිටින්ම දාන්න පුළුවන් කීයද? 500ක් කියලා දාන්න පුළුවන්. මූල තියෙනනේ. ඇතුලේ මූල තියෙනවා. උඩින්ම දානවා 500යි කියලා. දැන් මේ එක යට n කියන්නේ මේක යට ගණන තියෙනවා කියන. කීයද? කීයද? 1 1 මේක n ගණන කීයද? දන්නේ නැති කියනවා 1යි 2යි 3යි 4යි 5යි. උන් ගණන් කරන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නෑ 5යි කියලා දාන්න. 5යි. කීය වෙන්නේ? ඉතින් මේක බෙදුවාම කීයද එන්නේ? 100යි. 100 වර්ගමූලය කියලා කියන්නේ කීයද? 10යි. එහෙනම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නැත්තම් සම්මත අපගමනය අපි හොයාගත්තා 10යි කියලා. හරිද? අපි එහෙනම් ඊළඟ පියවරට යමු. මම මේ පියවරෙන් පියවර උගන්වන්නේ ඔයගොල්ලන්ට ලේසි. ඔයගොල්ලෝ ඊට පස්සේ ගණන් හදද්දී ඔයගොල්ලන්ට මේ පියවර ඕනේ නැහැ. පළවෙනි මුලින්ම උගන්වද්දී මේක තදටම උගන්වන්න. තදටම කියන්නේ සුපිරියටම උගන්වන්න ඕනේ. උගන්වන ඕන දෙයක්. හරි. අපේ ක්ලාස් එකේමයි. ඉතින් මේක ලියා ගන්න ඊළඟට අපි යම් පියවර 4ට. ඔයාලා හිතන්න දැන් ඔයා ගත්ත ලකුණු තමයි ලකුණු 70 කියලා. ඒ කියන්නේ සිසුවා ගත්ත ලකුණු ප්‍රමාණය 70 කියලා හිතන්නකෝ. 70 කියලා කිව්වොත් එහෙනම් x වලට දාන්නේ අපි පුතේ. x
ඒකට මොකක්ද දාන්නේ 70යි කියලා. ඊට පස්සේ මීන් එක නැත්තම් මධ්‍යන්නේ කීයද 65යි කියලා අපි හොයාගත්තා. බලන්න අපි ලස්සනට ඒ ටික හොයාගත්තා නේද? කිසිම අවුලක් නැහැ. වරදින්නේ නැහැ. ස්ටෙප් ටික ලස්සනට කරන් ආවා හරි. එව්වා. ඊළඟට මොකද්ද තියෙන්නේ? ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. සම්මත අපගමනය 10යි කියලා තියෙනවා. 70න් 65 කඩු නම් පුතේ 5යි. කීයද එන්නේ? 0.5යි කියලා එනවා. 0.5යි කියලා එනවා වාගේ. එය දැන් මම ආයෙ මුලින්ම මතක් කරන්න මුලින්ම අපි හොයාගත්තේ මොකද්ද මේකේ ගණන හොයාගන්න ඒක ගණන් කරන්න තියෙන්නේ හරිද සම්පූර්ණ ඒ කියන්නේ පොපියුලේෂන් එකම දන්නවනම් සාමාන්‍යයෙන් අපි Z එක ගණන් කරන්න ගන්නේ මේ විදිහටම තමයි n ගන්න දානවා නැත්නම් අර n ඍණ එක කලින් ගන්නපු සූත්‍රේ ඒක පාවිච්චි කරන්න පුළුවන් සාම්පල් එක ඒ නියදියක් අරගෙන කොටසක් අරගෙන කියන්නේ ලියන එකකින් කොටසක් අරගෙන කරනවා නම් මේකේ ඊළඟට තියෙන්නේ මම පළවෙනි පියවර විදියට දාලා තිබුණේ මීන් එක වෙන එක මධ්‍යන්නේ හෙව්වා ඔක්කොගෙන් බෙදුවා ඊට පස්සේ කරේ මොකද්ද ඊට පස්සේ මෙන්න මේ අර වගුවක් ගහලා කරේ ඒකේ අඩු කරලා වර්ග කරලා ඊට පස්සේ ඔක්කොගෙම එකතුව ගත්ත 500යි කියලා ඊළඟට ගත්තේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක සම්මත අපගමනය හරිද ඒකටත් අපි සූත්‍රයක් පාවිච්චි කරා මේ කරේ ඒකේ මේ තියනාගේ බෙදලා අර මූල දාලා හදපු එක විතරයි හරිද මහා ලොකු දෙයක් කරේ නෑ අන්තිමට කරේ මේකට ආදේශ කරපු ටික හරිද ඉතින් මම සම්පූර්ණයෙන්ම කියලා දුන්නා මොනවා හරි තේරෙන්නේ නැත්නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අනිත් දවසේ මම පැහැදිලි කරන්නම් තේරුන්නේ නැහැ මේ ටික මම හිතන්නේ පුළුවන් තරම් උපරිමයෙන් මම මේ ටික කරා දැන් හිතන්න දැන් Z එක ආව 0.5යි කියලා ඔන්න වැඩි හරි මෙතන ඉඳන් දැන් ස්ටෙප් ටික හරිනේ මෙන්න 0.5යි මෙහිම මෙන්න තව දශම ගණන් ඇදිලා යනවා මේක ලස්සනට මේක කැපිලා එන්න ආවේ නේ හරි ඉතින් Z එක මෙහෙම ආවා කියලා දැන් මේකේ මේ ඇවිල්ලා එක විෂයයකට මම ගන්න මේ ඇවිල්ලා එක විෂයයකට පුතේ 0.5යි කියලා එක විෂයයකට වාගේ A level සබ්ජෙක්ට් තුනක් තියෙනවානේ A level සම්පූර්ණ A level Z එක හැදෙන්නේ මම දැන් එක සබ්ජෙක්ට් එකකට ගත්තා ඔයා SFT සබ්ජෙක්ට් එකකට ගත්තා 0.5යි හිතන්නකෝ එහෙනම් ඔයා කරන්නේ ET ඊළඟ ET ඉංජිනේරු තාක්ෂණ වේදේ හරි ඒකට 1.5යි ඊට පස්සේ ICT වලට ඔයා ගත්තා එකක් කියලා මම මේ ලේසියෙන් නෑ ළමයි සුළු කර එකක් කියලා එහෙනම් මේකේ අපි සම්පූර්ණ Z එක එන්නේ කීයද මේ තුනම එකතු කරනවා 0.5 ධන 1.5 ධන 1 කීයද එන්නේ දශම එතන එනවා මෙතන වෙනවා කීයද 2යි 3යි බෙදනවා 3යි කීයද 3ෙන් බෙදුවා කීයද වගේ Z එකෙන් එකක් වගේ එනවා එහෙම අර තව ඕනනම් දශම ටිකක් දාගන්න වෙයි. හරි දශම ගණනක් එක්ක එනවා අනිවාර්යයෙන්. එතකොට ඒක බලලා තමයි දිස්ත්‍රික්ක මට්ටමේ සහ අපිට තියෙනවා ඒ කියන්නේ විශ්වක මට්ටමෙන් නැත්තම් අපේ රටේ සම්පූර්ණ රටේ සිසුන්ගේ මට්ටමේ Z එකෙන් කැම්පස් ගන්න. හරි. ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න දැන් මේකේ මේ දවසේ යනවා අද දවසේ යනවා දැන් ඊළඟට පාඩම යන්න ඕන ළමයින්ගේ හරි දැන් අනිත් දවසේ කතා කරමු අපි කොහොමද මේ කැම්පස් වලට මේක දායක වෙන්නේ සහ කැම්පස් යන්න කොහොමද Z එක බලපාන්නේ සහ කොහොමද තියෙන මොනවද තියෙන කැල් ඒ කියන්නේ අර මේ කැල් තියෙනවනේ එන ඔයගොල්ලන්ට සර්ච් කරලා ගෙලින් මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගන්න පුළුවන් Google එකේ සර්ච් කරලා ඔන්ලයින් කැල් තියෙන ඕන කරලා ගාමු ගාම එනවා හරි ඒවත් තියෙනවා ඒවා ගැන කතා කරමු තව කතා කරන්න තියෙනවා මේ කැම්පස් වලට මොනවද බලපාන Z ඒ කියන්නේ SFT වලට ET වලට මොකෙන්ද එන්නේ කියලා. එතකොට මට කියන්න තියෙන්නේ මේක අර අවසානයක් විදිහට හරි මට කියන්න තියෙන්නේ මේ විෂය කරන විෂයටත් වඩා ඔයා ඇත්තටම ලකුණු වැඩියෙන් ගන්නවා නම් ඕනම විෂයකට අනිත් අයට වඩා ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ Z එක
වැඩි වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. තවත් කියන්න ඕන දෙයක් තමයි මම මේක ආයෙ ලියලා කියන්න ඕනේ. මේකේ පුතේ දැන් අපි මේක ගත්තේ දැන් 0.5යි. දැන් මේක වැඩි කරගන්න කොහොමද කරන්න ඕන? දැන් මේක අපිට මේ ලියලා කරගන්න බෑ. ඒ කියන්නේ අපි එතන විභාග ශාලා ඒ කියන්නේ බලන තැනකට ගිහිල්ලා වෙනස් කරලා සහ නැත්නම් කම්පියුටර් එකකට ගිහිල්ලා අපිට එතන වෙනස් කරන විදිය නෙමෙයි මම කියන්නේ. අපි ලකුණු අරගෙන කොහොමද අපි මේ සෙට් එක වැඩි කරගන්නේ සහ අපිට බලපාන්නේ කොහොමද කියලා. හරි? මේක තමයි වැදගත්ම කොටසක් වෙන්නේ. ඉතින් ඒකත් බලා ගන්න පුතාලා. උදේ මෙතන අපිට ඕනේ Z එක වැඩි කරගන්න. දැන් මේක ගණිත මෙතන ඉඳන් ගණිතයේ තියෙන්නේ. හරි? මෙතන ඉඳන් ගණිතයේ තියෙන්නේ. මේ ඇවිල්ලා අපිට අපි ගන්න ලකුණු. මේ ඇවිල්ලා මධ්‍යන්න අගය. මේ තියෙන අපි ගන්න ලකුණ. මේ ඇවිල්ලා සම්මත අපගමන. සම්මත අපගමන. එතකොට මේකේ අගේ වැඩි වෙන්න ඕනේ, වැඩි කරගන්න ඕනේ. එකක් තමයි අපිට Z core එක වැඩි කරගන්න පුළුවන්. තා ඒ කියන්නේ රටේ ලියන මේ සබ්ජෙක්ට් එක ඒකත් අනුව වෙනස් වෙනවා. මේ 65 අඩු වුණා නම් මොකද වෙන්නේ? 65 55ට වගේ අඩු වුණා නම් දැන් මෙතන 0.5 නේ පුතේන්නේ. 0.5යි. 65 මං කරනවා මෙතන 55. 55ක් වුණා නම් මොකද වෙන්නේ? 55ක් වුණා නම් මෙතන අඩු කරාට පස්සේ එන්නේ කීයද? එතන එනවා අඩු කරාම 65 නේ. 55යි නම් එතකොට 1.5ක් එන්නේ. 1.5ක් එනවා. ඔන්න ලොකු වෙනසක් එනවා. එතකොට අපිට මධ්‍යන්නයගේ අඩු වුණා නම් මොකක්ද වෙන්නේ? පළවෙනි එක තමයි මධ්‍යන්නයගේ අඩු වෙන්න ඕනේ. මධ්‍යන්නය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔක්කොම ළමයි අරගෙන තියෙන සාමාන්‍ය ලකුණු මට්ටම ඔයාගේ එකට සාපේක්ෂව මේ වාගේ ලකුණ ඔයාගේ එකට සාපේක්ෂව අඩු වෙන්න ඕනේ. අඩු වෙනම තරමට හොඳයි. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක අමාරු වෙලා ඔයා වැඩියෙන් ලකුණු ගන්නවා. නැත්තම් ඔයා සාමාන්‍යයෙන් ළමයි ගන්න ගානට වඩා වැඩියෙන් ලකුණු ගන්නවා. එහෙම වුණොත් ඔයාගේ Z එක වැඩි වෙනවා. ඔන්න එකක්. මධ්‍යන්නේ අඩු වුණොත් මේ සම්පූර්ණ ළමයිගේ මධ්‍යන්නේ අඩු වුණොත් අනිත් විදිය තමයි එකක් මධ්‍යන්නේ අඩු වෙන එක අනිත් එක වාට පුළුවන් මෙතනින් වැඩි කරගන්න. ඔයාගේ ලකුණු වැඩි කරගන්න. ඉතින් ඔයාගේ ලකුණු වැඩි වුණොත් කොහොමද මෙතන අර 65 තිබ්බත් ඔයාගේ ලකුණු වැඩි වෙනවා මෙතන. ඔයාගෙන 80ට. හරි? ඒක මධ්‍යන්නයට පොඩ්ඩක් බලපාන දැනට හිතා ගන්න. ඔයාගේ ලකුණු වැඩි වෙනවා. 65 න. ඒත් වෙන ඔයාලට 1.5ක් එනවා. එහෙනම් දැන් අනිත් එක තමයි ඔයාගේ ලකුණු තමාගේ ලකුණු වැඩි වීම. තමාගේ ලකුණු වැඩි වීම. තුන්වෙනි එක මේ විසිරීම. මේ විසිරීම ඒ කියන්නේ සම්මත අපගමනය මෙන්න මේක අඩු වෙනවා නම් හරිනේ. සම්මත අපගමනය නේද? සම්මත අපගමනය අඩු වීම. මේක පොඩියට දාන්න අඩු වීම. එහෙනම් මෙන්න මේ තුන වුණොත් ඔයාගේ Z එක වැඩි කරගන්න පුළුවන්. මම නම් කියන්නේ ඔයා මේක රටේ කියන්නේ දැන් මෙතන කරන්න කියන්නේ සර්ලා ඇවිල්ලා කරන්න කියන්නේ පුතේ මෙන්න මේක. ඔයාලට කියන්නේ මෙන්න මේක තමයි ඔයාලට වාසියට කියන්නේ. හරි. ප්‍රධාන වශයෙන් අපේ සබ්ජෙක්ට් වල කියන්නේ මේක. මධ්‍යන්නේ අඩු. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න සබ්ජෙක්ට් එක මොකක් හරි අමාරුයි කියලා. අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව. එතකොට ළමයි ගන්න ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මධ්‍යන්නේ අඩු වෙනවා. එතකොට ඉබේම ඔයාගේ පොඩ්ඩක් ලකුණු වැඩි වුණා Z එක වැඩි වෙනවා. හරි.
හැබැයි කවුරුත් කියන්නේ ඔයාගේ ලකුණු වැඩි කරගන්න කියලා. නේ? ඔයාගේ ලකුණු වැඩි කරන්නේ මේ සබ්ජෙක්ට් එක කරපු ගමන් ඉසෙට් එක වැඩි වෙනවා කියලා. මේ දෙකම තියෙන්න ඕනේ පුතේ. හරිද? ඔයා මේ සබ්ජෙක්ට් එකක් තෝරගත්ත පළියට ඔයාගේ ඉසෙට් එක වැඩි වෙන්නේ නැහැ. ඔයා ගන්න ලකුණු ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඔයාට දැන් තේරෙන්නේ නැතිනේ. අවසානයේ වෙනකන් ආවනම් ඔයාට තේරෙන්නේ දැන් මෙතනින් තේරෙන්නේ නැති පුතේ. ඔයා ගන්න ලකුණු ප්‍රමාණය වැඩි වුණොත් තමයි ඔයාගේ ඉසෙට් එක කොහොමවත් වැඩි වෙන්නේ. හරිද? ඒකට බලපානවා සමහරක් සබ්ජෙක්ට්. දෙකම බලපානවා. හැබැයි ඔයා මොනවා කරත් ඔයා ඒ සබ්ජෙක්ට් එකේ සුපිරියර් එකක් නම් ඔයාගේ ඉසෙට් එක අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඔයා කරන්නේ මොන සබ්ජෙක්ට් එකේ වුණත්. හරිද? කරන එක ආසාවෙන් ඒක කරන්න 100%ම දෙන්න එක්ක 90 ගණන් ගන්න නැත්නම් 100ම ගන්න කරන්න. ඉතින් එහෙම වුණොත් මේ අර මධ්‍යන්නේ අඩු සබ්ජෙක්ට් ඔය කරන්න ඕනෙත් නැහැ. හරිද? මම මේ කියන්නේ ඒ ලෙවල් කරන ඔක්කොම ළමයි ඉන්න පොදුවේ. හරි? එහෙනම් ඔයගොල්ලෝ යාළුවන්ට මේවා ගැන දැනුවත් කරන්න කියන්න හරි අවුලක් නැහැ. උඹ තෝරගත්ත සබ්ජෙක්ට් එක ප්‍රශ්නයක් නැහැ. ඔයා කරන්නේ ආර්ට්ද කොමර්ස්ද මොනවද දන්නේ සබ්ජෙක්ට් කැමති එක. හැබැයි අනිත් අයට වඩා වැඩියෙන් ලකුණු ගන්නවා නම් ඔයාගේ සෙට් එක වැඩි වෙනවා එහෙනම් කැම්පස් යන්න පුළුවන් කියලා. එහෙනම් අවසාන තීරණය තමයි මම ළමයින්ට යෝජනා කරන්නේ. මේකේ කරන සබ්ජෙක්ට් එකේ උපරිම ලකුණු ගන්න. එතකොට කැම්පස් යන්න පුළුවන්. හරිද? මේකෙන් යන්න උත්සාහ කරන්න. මේක වාගේ තේරීම හොඳයි. අමාරු සබ්ජෙක්ට් එකක් මම පරිගණකගත්තා කියලා හරි. පොදුයි. ඒක වෙනස් වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද. හරිද? දැන් කාට හරි කියන්න බෑ. දැන් අපේ සබ්ජෙක්ට් තුන කතා කරමු SFT ET අපේ සාමාන්‍ය කරන ළමයි ICT නේ. දැන් මට කියන්න බෑ හැම පාරම මේක මගේ එකේ කියලා. මගේ එකේ ඉසෙට් එක වැඩි කියලා. එහෙම කියන්න බෑ. මෙතන කියන්න බෑ නේ. මොකද කියන්න බැරි? මේ අවුරුද්දේ අර ගන්න ළමයි මධ්‍යන්න ප්‍රමාණය ගිය අවුරුද්දට වඩා වෙනස් වෙන්න පුළුවන්. SFT වල හිතන්නකෝ නිකන් හිතන්න මෙතන ගිය අවුරුද්දේ ගත්තේ 60යි. මේ අවුරුද්දේ 65යි. මට කියන්න පුළුවන් SFT වලම කියන. ඒක වෙනස් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒක තමයි අහලා ඇති ඉස්සරලා කියනවා. අවුරුද්දෙන් අවුරුද්දට ඔන්න ඕවා ටික වෙනස් වෙනවා කියලා. දැන් පුතේ ඕගොල්ලෝ කරන්නේ මේ වෙන සබ්ජෙක්ට් උනත් කමන්නේ. ඒ තුනේ අර සබ්ජෙක්ට් එක අනුව වෙනස් වෙනවා. ඕගොල්ලෝ දැන් ළමයි විදියට දැන් දැනුමෙන් ඉන්නේ. ඒක ඔයාලට තේරෙන්නේ නැති මේක ඇත්තටම අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන දෙයක් ළමයි ගන්න ලකුණු ප්‍රමාණය අනුව. හරි සහ සබ්ජෙක්ට් එක අමාරු වෙන විදියට. හරි නැතුවා තෝරගන්න සබ්ජෙක්ට් එක අනුව කියලා කියන්නත් බෑ. සමහරක් විට වෙන්න පුළුවන් ඒක දිගින් දිගටම වෙන සබ්ජෙක්ට් ඇති. ඉතින් අපි ඒවත් කතා කරමු. සමහරක් අවුරුද්දේ මම දැකලා තියෙනවා SFT තියෙනවා, ET තියෙනවා, ICT තියෙනවා. ඒවල තමයි ඉසෙට් එක වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක සබ්ජෙක්ට් මාරු වෙලා තියෙනවා. ඉතින් ඔයා එහෙම කියලා ඉසෙට් එක හරි මේක විතරයි වැඩි, මේ සබ්ජෙක්ට් එකට විතරක් මහන්සි වෙන්න ඕන කියලා. මේකට විතරක් හරි SFT තමයි අමාරු. හරි SFT එක මේ පාර පට්ටලේ පේපරේ හැමෝම ලියනවා. ඉතින් පාගි ඉසෙට් එක අඩු වෙන්න පුළුවන්. මම යෝජනා කරන්නේ ඔයා කරන සබ්ජෙක්ට් තුනක් ඒ තුන උපරිමයෙන් කරන්න. ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. හරිද? මම යෝජනා කරන්නේ ඔන්න ඔය දේවල් කරන හින්දාමයි මම මුලින් ඉඳන් මේක බලලා ළමයින්ට තේරුම් කරේ අවසානයේ පුතේ ඔයගොල්ලෝ ගන්නවට තමන්ගේ උපරිම ලකුණට යන්න සබ්ජෙක්ට් තුනේ. හරි කොහොමද එකතු කරලා නැන්දිමට එන්නේ? මොකේ වුණත් උපරිම ගන්න. නැත්තම් ඔයා තෝරගන්න සබ්ජෙක්ට් එක මම හිතන්නේ ඔයා මොනවා කරත් ඉසෙට් එක කියන එක අදාළයි කියන. හරි උපරිම ගන්න. එතකොට මේ හරි එහෙනම් මතක් කරන්න තියෙනවා හරි මේ වීඩියෝ එක බලනවා වගේ අපේ 2027 පන්ති දැන් යනවා එපිසෝඩ් නම්බර් 5 පුතාලා දැනුවත් කරන්න මේක බලන්න 2025 වෙන්න පුළුවන් 24 අපේ ලියලා ඉන්න පුතාලා වෙන්න පුළුවන් 25 26 ළමයි වෙන්න පුළුවන් කවුරු වෙන්න පුළුවන් හරිද YouTube එකේ මේ බලන ළමයි වෙන්න පුළුවන් ඕගොල්ලන්ට පුළුවන් මගේ පන්ති ගැන දැන් මේ වීඩියෝ එක තේරෙන්නේ නැති හරි මම මේ කපලා දාන්න YouTube එකට එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ කියපු දේ තේරෙනවා නම් වටිනවා නම් යාළුවන්ට ෂෙයා කරන්න මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like එකක් දාගෙන මොනවා හරි අවුලක් තියෙනවා නම් හරි
පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ලබන සතිය කතා කරන්න. එහෙනම් අපි පාඩමට යන්නේ. හරි. නම් පාඩම 22 වෙනි වීඩියෝ එක YouTube එකේ තියෙන්නේ වර්ගඵලය හා පරිමාව කියලා. ඒකේ ෂෝට් නෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි මයින්ඩ් මැප් එකක් වගේ ගහලා තියෙනවා. වර්ගඵලය හා පරිමාව කියලා උඩින් තියෙනවා. ඊට පස්සේ ඒක දෙකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. එකක් තමයි තල රූප වල වර්ගඵලය. මේකේ වර්ගඵලය. මුලින්ම වර්ගඵලය. ඊට පස්සේ මෙහි පරිමාව කියන කොටස. ඊළඟට වර්ගඵලයේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. තල රූප කියන එකයි ඝන වස්තු කියන එකයි. ඝන වස්තු කියන එක. ඝන වස්තු කියන එක. ඊළඟට මෙතනින් තියෙනවා පරිමාව කියන. තල රූප කියලා ගත්තාම මොනවද තියෙන්නේ? මෙතන ලියන්න ඕනේ තල රූපේ. පළවෙනි තල රූපේ මොකද්ද? සමචතුරස්‍රය. සමචතුරස්‍රය පාදයක දිග ඒ වෙච්ච සමචතුරස්‍රයෙන් කරන වර්ගඵලය මොකද්ද? ඒ වැඩි කිරීම ඒ. දැන් ඒකේ සමචතුරස්‍රය කියලා ලිව්වා. ඒ වැඩි කිරීම ඒ වර්ගේ. ඍජුකෝණාශ්‍රය ඒ වැඩි කිරීම B දිග වැඩි කිරීම පල්ල. තුන්වෙනි එක වෘත්තය πr වර්ගය. ඊළඟට 4 සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය ඉන්නේ ඒ වැඩි කිරීම H. ඊට පස්සේ 5 ත්‍රිපීසියම. ත්‍රිපීසියම එන්නේ භාගයයි සමාන්තර පාද දෙක එකතු වැඩි කරනවා ලම්බ උසෙන්. තව තිබ්බා මොකද්ද සමාන්තර ආශ්‍රයම තමයි මොකද්ද රොම්බසය කියලා එකක් තිබ්බා. ඒකෙත් එනවා. ත්‍රිකෝණය තියෙනවා නේද? සමතුගුණ ත්‍රිකෝණය. ත්‍රිකෝණය එනවා. භාගයයි ආධාරක පාදය වැඩි කරනවා ලම්බ උසෙන්. ඔය ටික නේද ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊළඟට ඝන වස්තු. ඝන වස්තු වල එක මොකද්ද? ඝනකය. ඝනකය එන්නේ වර්ගඵලයේ 6යි ඒ වර්ගේ. පැති 6ක් තියෙනවා වර්ගඵලය. දැන් මේව අමතක කරන් බලන්න මුලින් ඉඳන් ආය අපේ එපිසෝඩ් තියෙනවා. දෙකේ ඉඳන් වගේ බලන්න. දෙකේ ඉඳන් වගේ තමයි ඝන වස්තු ටික තියෙන්නේ. ඝනකය ඝනකාභය මේව කරලා තියෙන්නේ. ඝනකාභය ගත්තොත් දැන් උතන මතක ඇති අර පැති දෙක තියෙනවනේ. 2යි AB ධන 2යි AC 2යි ධන 2යි BC වගේ. පැති ඩබල් තිබ්බනේ. ඒක. ඊළඟට ඝනකේ ඝනකාභය ගෝලය ගත්තොත් මොකක්ද ආවේ? ගෝලය ගත්තොත් 4යි πr වර්ගය. සිලින්ඩරේ ගත්තොත් වක්‍ර කොටසේ 2πrh. ඊට පස්සේ උඩයි යටයි වෘත්ත දෙකක් තිබ්බා πr වර්ගය 2යි. 2යි πr වර්ගය. ඊළඟට 3 4 දැන් මේරි කරලා තියෙන ළමයි හරිද? මොනවා හරි අවුලක් තියෙනවා ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එක ගිහිල්ලා බලන්න පුළුවන්. එපිසෝඩ් එක බලන්න පුළුවන්. සම්පූර්ණයෙන් මේ ඔක්කොම තියෙනවා. හරි. අර හේතුව බලමු. හේතුව πr L කියලා එනවා. πr L කියලා එනවා. ඊළඟට තව තියෙනවා
සිලින්ඩරේ හරි ගෝලය චතුස්තලේ එන්නේ එක් ත්‍රිකෝණයක ත්‍රිකෝණ ගානෙන් වැඩි කරනවා. ත්‍රිකෝණ හතරක් තිබ්බා. ඔය වගේ සිලින්ඩරේ ප්‍රිස්මය ප්‍රිස්මය ඕගොල්ලෝ තනියම හිතලා ලියන්න. ඒක ත්‍රිකෝණ කීයක් තිබ්බද? ත්‍රිකෝණ 2යි ප්‍රිස්මයට විජු කෝණාස්ත්‍ර 3ක් වගේ තිබ්බා. ඒක හිතලා ලියන්න පුළුවන් අපිට. ඊළඟට ඒකාකාර පරිමාවයක ඉගෙන ගත්ත ඒකාකාර හාස්කඩක් සහිත ඒවා ඒකාකාර හාස්කඩ රහිත ඒවා. ඒවල මුලින්ම ගත්තේ ගණකේ. ගණකේ එන්නේ මම අංක ආය ගණකේ කියලා ලියන්නේ නැහැ. ඒ වැඩි කිරීම මේ වැඩි කිරීමේ ඒ ගණේ. දෙවෙනි එක ගණකාවේ. ගණකාවේ ගත්තොත් ඒකේ එන්නේ ABC දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස. තුන්වෙනි එක මේ කියාගෙන යනවා නෙවෙයි මේ ටික බලලා ලියන්න කලින් ඒවා ටික. හරි. ඊළඟට ගෝලේ එන්නේ 3න් 4යි πr ගණය. ඊළඟට මෙතන 3 දෙකක් දාලා තියෙනවා. 5 6 මේක 7. මෙතන හරි ගෝලය හරි සිලින්ඩරේ එන්නේ πr වර්ගයේ 5. පස්වෙනි එක කේතුව එන්නේ 3න් 1යි πr වර්ගය h. මේ 5 ඊළඟට 6 චතුස්තලයේ පරිමාවක් කතා කරේ නැහැ. 7 වෙනි එක මොකද්ද තියෙන්නේ? ප්‍රිස්මය ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් නම් ඒ හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා උසෙන් හරි දිගෙන් හරි. ඒ ටික ලියලා තියාගන්න. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් සූත්‍ර ටික හරි තියෙනවා. මේක මොකද්ද මට මතකද? අමතකද? ආයෙ මතක් කරගන්න. මම කලින් කිව්වා මේ ටික ඔක්කොම ලියලා කොලයක හරි ලියලා බිත්තිය හරි ගහගන්න කියලා. පේන තැන. නැත්නම් හැමතිස්සෙම බලන්න. හරි එතකොට තමයි මතක හිටින්නේ. මේක මේ ඔයගොල්ලන්ගේ උනන්දුවෙන් අනිවාර්යෙන් කරන්න ඕන ළමයි. නැත්නම් ඒක ඔයගොල්ලෝ උනන්දුවක් දැක්ුවේ නැත්නම් ඔයගොල්ලන්ගේ විභාගේ පාස් වෙන්න වෙන්නේ නැහැ. ET SFT ICT වේවා අනිත් විෂයන් ඕන එකක් කරා ආර්ට් කොමර්ස් මොනවා කරා ඔයාලගේ උනන්දුව තියෙන්න ඕනේ. කැපකිරීම තියෙන්න ඕනේ. එතකොට ඔයාලගේ ප්‍රතිඵලයක් නෙමෙයි. අපිට රිසල්ට් එකක් හම්බ වෙනවා තමයි අපිට හොඳ රිසල්ට් එකක් හම්බ වෙනවා. ඒ ඔයාලගේ ඉදිරි අනාගතයට තමයි වැදගත් වෙන්නේ. ඒ හින්දා මේ විදිහට දැන් අපේ වැඩපිළිවෙලක් යනවනේ. හරි. ඔයාලට තේරෙනවා ඇති. ඉතින් යාළුවන්ට කියන්න අපේ ක්ලාස් එක ගැන රුපියල් 500 එන යන්නේ. මාසෙට ඔයාලට ටියුට් එකට විතරයි ගාන යන්නේ. ක්ලාස් එක ඔන්ලයින් එක ෆ්‍රී යනවා. මේ ඇවිල්ලා බලන්න පුළුවන් ආයෙ බලන්න පුළුවන් ජොබ් එකක් කරන කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඒව ගැන දැනුවත් කරන්න ක්ලාස් එක ගැන. හරි. ඊළඟට තව ගණන් වගේක් තියෙනවා අපේ ටියුට් එකේ. අපි ඒවා යන්න. අපි ටියුට් එකේ આવුත් 25 වෙනි ගානට 25 වෙනි පිටුව 10 වෙනි ගාන. ඒකේ තියෙනවා ටියුට් එක නැති අය ලියා ගන්න මේක ඇඳලා සිලින්ඩරයක් තියෙන මෙන්න මේ කෑල්ල පාට කරලා තියෙනවා. මේ කෑල්ල පාට කරලා තියෙනවා. මේ කොටස. ඒක පාට කරලා තියෙනවා. රූපේ දක්වා ඇත්තේ ටියුට් එක නැති අය ලියා ගන්න. රූපේ දක්වා ඇත්තේ අරය සිම්පල් R සහ අරය සිම්පල් R සහ උස සිම්පල් H වූ ඝන සිලින්ඩරයකි එකිනෙකට ලම්බක වූ අරයන් දෙකක් ඔස්සේ එන්න මේ අර මෙතන R නේ මේ චූටි කරලා තාර අරයන් දෙකක් ඔස්සේ සිරස් අක්ෂය හරහා යන තල දෙකකින් සිරස් අක්ෂය හරහා යන තල දෙකකින් වන කැපුමකින් මෙය කපන්න හදන කැපුමකින් රූප සටහනේ දැක්වෙන ආකාරයේ කොටසක් ඉවත් කර ඇත. රූප සටහනේ දැක්වෙන ආකාරයේ කොටසක් ඉවත් කර ඇත. ඉවත් කළ කොටසේ පෘෂ්ඨ වර්ගඵලය වනුයේ. ඉවත් කළ කොටසේ පෘෂ්ඨ වර්ගඵලය වනුයේ. ඒක ලම්බක මේ දෙන්න ආරයන් දෙක මෙහෙම ලම්බක. දැන් උඩින් බැලුවොත් එහෙම මෙහෙම වෘත්තය තියෙනවා. මේ කපලා තියෙන එක
එතන ගත්තොත් එහෙම මෙන්න මේ දෙන්න ලම්බකයි. මේ කැල්ල තව කපලා තියෙනවා පල්ලෙහාට. ඉතින් බලමු. ඒකට මේ කපලා තියෙන කොටසේ තමයි කුෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා තියෙන්නේ. අපි ඒ කොටසේ කුෂ්ඨ වර්ගඵලය කිව්ව මෙන්න මේවා එක්ක කැල්ලක් කියන්නේ මෙන්න මෙතන තියෙනවා මේකෙන් ඇතුලෙන් බැලුවොත් මොකක්ද තියෙන්නේ? ඒක ඇතුලෙන් තියෙනවා ඍජු කෝණාශ්‍රය. මෙතනින් තියෙන ඇතුළ ඍජු කෝණාශ්‍රය එක පැත්තකින්. අනිත් පැත්තේ තියෙන ඒහා සමාන ඍජු කෝණාශ්‍රය. එහෙනම් ඒ ඍජු කෝණාශ්‍රය දෙක හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. කියන්නේ මෙතනින් අර ඇතුළට කැපිච්ච එක ඍජු කෝණාශ්‍රයක්. කියන්නේ මෙතන පල්ලෙහාට බහැපු එක අපිට මේ පැත්තෙන් බැලුවොත් මෙතනින් එහා තියෙන බැලුවොත් එහෙම කපපු එකේ. දැන් කපපු එක නිකන් මම 3D වගේ අඳින්නම් මට ඒක ලොකුට අඳින්නත් බෑ. දැන් මේ මෙතන ත්‍රිකෝණී කියලා. ඉතින් මෙහෙම එකක් නෙන්නේ. එහෙම කැලලක් නෙන්නේ ඔය කේක් කපන්න. කේක් නම් කපන්නේ මේ හැඩේට. මොකක් හරි කපපු එකක් කියලා හිතන්න. කොහොම එකක්. ඉතින් මේක ඍජු කෝණාශ්‍රය නෙන්නේ උලින්. මේ කැල් මේක අරයා උස කොච්චර දෙච්ච. හරි. මෙතන වර්ගඵලය එන්නේ AR වැඩි කිරීම H කියලා. එතකොට ඒ වගේ දෙකක් එනවනේ මෙතනත් R මෙතන උස H. RH RH දෙකයි RH කියලා දෙනවා. ඔන්න දෙකයි RH කියලා ආවා. RH RH දෙකයි RH කියලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වක්‍ර කොටසක් තියෙනවා. මේ කැලලත් එකතු වෙන්න ඕනේ නේද? මේ වක්‍ර කොටස. ඒ කැලලත් එකතු වෙන්න ඕනේ. එහෙනම් ඒ කැලේ කොහොමද හොයන්නේ වර්ගඵලය? මේ දිග මේ වක්‍ර කොටසේ දිග වැඩි කරන්න ඕන උසේ. වක්‍ර කොටසේ දිග කොහොමද හොයන්නේ? සම්පූර්ණ කැලලක් නම් සම්පූර්ණ වක්‍රය නම් 25r. ඒ වක්‍රය නම් 25r ගේ කොච්චරද? 360න් 90යි. 360න් 90යි. 360න් 90යි කියන්නේ 4න් 1යි කියන අදහස. 4න් 1යි. 4න් 1යි 25r කියලා එනවා. මේ අතරට මේ දෙක කැපෙනවා. එන්නේ 5r බෙදීම 2 කියලා එනවා. ඒ කොටස. දැන් ඒක වැඩි කරන්න ඕනේ මොකෙන්ද? S ගෙන් වැඩි කරන්න ඕනේ. S ගෙන් වැඩි කරන්න ඕනේ. ඔන්න මේ ඍජු කෝණාශ්‍ර දෙක ආවා. ඊට පස්සේ මෙතන පැත්තෙන් ආව වක්‍ර කොටස. මෙන්න ඒ වල උත්තර. මේ තියෙන්නේ ඒ වල උත්තර. තාම මොකද තියෙන්නේ? උඩයි යටයි තියෙනවා මොනවද? කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නේ. ඒකෙත් එන්නේ 4න් 1යි. ඒක වර්ගඵලය යන්නේ 5r වර්ගයනේ. 4න් 1යි 5r වර්ගයව දෙකක්. ඉස්සරහින් මම දෙක දානවා. මේ දෙකට මෙතන කැපෙනවා. භාගය කියලා එනවා. 5 කියලා දැම්ම r වර්ගය කියලා දාගත්තා. 5r වර්ගය බෙදීම 2 කියලා එනවා. දැන් මේ ඔක්කොම ටික තියෙනවා නේද මේ රූපේ? මේ ඔක්කොම ටික තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ කුෂ්ඨ වර්ගඵලය ගන්න. එහෙනම් අපි කරන්නේ මේ ඔක්කොම එකතු කරමු. 2RH ධන 5R බෙදීම 2 මෙහෙම එක ධන 5R වර්ගය බෙදීම 2 කියලා. හරි. ඕකේ. දැන් මේ උත්තර ටික දිහා බලන්න. මේ උත්තරවල 5 කියන එක අගයක් නැහැනේ. එහෙනම් 5 සුළු කරන්න වෙනවා. ඉතින් බලමු 5 වලට අගයක් අර දාලා ආදේශ කරලා මොකක්ද එන්නේ කියලා. නේද? එතන මම තව විදියට ලියනවා. ඔන්න ආදේශ කරලා ලියනවා 2යි r h 5 නැති ඉඳන් 5 වලට ආදේශ කරන් යනවා.
7න් 22යි r h වලට ආගියක් නැහැ නේද ඊළඟ භාගයයි කියලා භාගයෙන් වැඩි කරා. ඊළඟට 7න් 22යි r වර්ගය r තියෙනවනේ. ඔව් r තියෙනවා. r දි කරනවා දෙකකින්. දැන් මෙතන සුළු කිරීමක් කරගන්න පුළුවන් නේද? මේ දෙකට මෙතන 11යි කියලා කපන්න පුළුවන්. මේ 22ට 11යි කියලා කපනවා. ඊට රාය ලියා ගන්න අපි මේ විදිහට. 2යි RH ධන 11 බෙදීම 7 RH කියලා ලියාගත්තා. ඊළඟට 11යි 11 බෙදීම 7 r වර්ගය කියලා ලියාගත්තා. ඒද කොහොමද තියෙන්නේ? දැන් අපිට නිකන් පොඩි සම්බන්ධයක් ගන්නත් පුළුවන් නේ. ඕකේ තියෙනවා 11යි r 7 බෙදීම 7 කියලා අරගෙන තියෙනවා එළියට එක එක ඒවානේ. බලමු r කියන එක මෙයා නම් rh මෙතන මේ දෙන්නටම පොදුයි rh කියන එක. මෙතන r කියන එක පොදුයි. r කියන එක එළියට ගන්න පුළුවන් නේද? r කියන එක එළියට ගන්න පුළුවන්. බලමු r කියන එක එළියට අරන් r බෙදීම 7 ගන්න බෑනේ. දැන් මේකේ උත්තර එකපාර කියන්න බෑ. හරි මම උඩින් ලියන්නම්. මේ උඩ ටික මකලා. නැත්නම් මෙතනින් ලියන්න ගන්නම්. එතනට වෙනකන් තේරෙන්නේ නැති මං හිතන්නේ. මේ කරේ අපි මේ කොටස් ටික අඳුරගත්තා. ඒ අඳුරගත්ත කොටස් ටික එකින් එක දැන් එකතු කරා. එකතු කරලා දැන් මේ සුළු කිරීම යන්නේ. සුළු කිරීම තමයි ටිකක් කට්ටියට පැටලෙන්නේ ළමයින්. ඒ හින්දා හොඳ අවධානය යොදාගන්න. දැන් මේ උත්තර දිහා බලලා තමයි MCQ වල අපි මේ සුළු කිරීම සිද්ධ කරන්න ඕනේ. උත්තර දාලා සුළු කරන්න කියන්නේ සුළු කරලා දුන්නා නම් අවුලක් නැහැ. දශම ගානක් එන්න දැම්ම කැලේකට දැම්ම ඒක උත්තරය. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ විභාගයේ උත්තරය අහලා තියෙන්නේ මේ එක එක භාග සංඛ්‍යාවලින්. මේක සුළු කිරීම චෙක් කරන ගාන. ඉතින් මේ වෙලාවේ අපි කරනවා දන්න ටික ලියාගත්තා. දැන් මේ බලනවා දැන් මේ එක බලන්න මේ උත්තර ටික මේ තියෙන උත්තර ටික මම ලිව්වා. මෙන්න මේ උත්තර ටික තියෙන්නේ. අර උත්තර මම මෙතන ලියන්න. උත්තර ලියන්න අමතක. පළවෙනි උත්තරේ 11යි r බෙදීම 7 වරහන් ඇතුලේ r බෙදීම 2 ධන h කියලා තියෙනවා. දෙවෙනි උත්තරේ ගත්තොත් දෙවෙනි උත්තරේට තියෙනවා 11යි r බෙදීම 7 ධන r h කියලා තියෙනවා. තුන්වෙනි උත්තරේ ගත්තොත් r උත්තර කරලා 11යි r බෙදීම 14 ධන 25 25යි h බෙදීම 7 කියලා තියෙනවා. හතරවෙනි උත්තරේ ගත්තොත් තියෙනවා r බෙදීම 7 11යි r 25යි h කියලා. නේද? මේකේ තියෙන්නේ r බෙදීම 7 11යි r ධන 18යි h කියලා දෙන්නේ. උන්ලෝම එකක් තියෙනවා. නේද? මෙන්න මේ උත්තර වගේකුත් තියෙනවා. දැන් සුළු කරන්න යන්න. උඩ ටික මගන්න වෙනවා කොහොමද? උත්තර බලාගෙන තමයි අපි සුළු කිරීම සිද්ධ කරන්න ඕන. දැන් අපිට පිළිතුරක් ගන්න බැරි වෙනවා. දැන් මේවා ගණන් මම කියලා දිනවා ළමයිට හැමතිස්සෙම අන්තිමට හදන්න කියලා. පේපර්ස් වල ගණන් හදන පිළිවෙලක් කියලා තියෙන ක්ලාස් එකේ. මේවා ගාන සුළු ගන්න කිය වෙලා යනවා අනිවාර්යෙන්. අපි බැලුවා R එළියට ගන්න නේද? එයා මොකේම R තියෙන හින්දා. R තියෙන හින්දා R එළියට ගන්න බැලුවේ. H උත් නැහැ. H දාගන්නත් බෑ. ඉතින් කැලෙන් දාගන්න
ගෙනල් ඔය 11 බෙදීම 7 කියන එකක් තියෙනවා. ඒකට හදාගන්න තුනම හදාගන්න බෑනේ. එහෙම හදාගන්න අමාරුයි. හරි. R එළියට ගමු. මේක R එළියට ගමු. R ලියන්න පුළුවන් R ගත්තොත් 2යි H දාන 11යි බෙදීම 7 R ලියුව H දාන 11 බෙදීම 7 R වර්ගයෙන් ඇතුලේ R එක තියෙනවා. ඕක තව සුළු කරන්න පුළුවන්ද? මෙතන ඇතුලේ පොඩ්ඩක් සුළු කරගෙන යන්න බලන්න. නිකන් මේ මෙතන උත්තරයක් එන්නේ නැති හින්දා. ඒ කියන්නේ මෙතන යටත් 7 දාගෙන එයාටත් යන්න 7 දාගන්න වෙනවා. එකනේ කීයක්වත් නැහැ කියන්නේ එක තියෙන්නේ. එක තියෙනවා නම් මම 7 දාගන්න මොකද කියන්නේ උඩයි යටයි දෙකම 7න් වැඩි කරන්න ඕනේ. නේද? එහෙනම් උඩත් මේ 7න් වැඩි කර. 14යි H එතනත් 7යි. දැන් 7යි. වැඩි කියනවා. කොහොම වෙනවද? දැන් හරිනේ මම මේක ලියාගත්ත රවුලක් නැහැ. උඩයි යටයි දෙකම වැඩි කරා යාති. ඒකෝර තමයි ආ 14 මේ උනේ H. ඊළඟට මොකද කරන්නේ? දැන් මේකේ බලන්න මට පොදු මේක එකතු කරන්න පුළුවන් නේ 14යි H 11යි H. යට පොදු හරයක් තියෙනවා 7යි කියලා දෙන්නේ 25යි H කියලා එනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා දැන් මොකද්ද තීරණය කරන්න පුළුවන්? දැන් කියන්න පුළුවන් බෙදීම අතත් අපිට එළියට ගන්න පුළුවන් කියලා. බෙදීම ඇයි බෙදීම හතක් පොදුයිනේ. එහෙනම් බෙදීම හතක් මම මොකද කරන්නේ? එළියට ගන්න. ඒ කියන්නේ R බෙදීම 7 කියලා ගන්නවා. දැන් එතකොට තියෙන්නේ 25යි H ධන 11යි R කියලා. බලන්න මේ උත්තරයක් තියනවාද කියලා. ඔව් 11යි R ධන 25යි H කියලා ඇතුලේ තියෙනවා. දැන් මේක අනිත් පැත්ත මාරුණත් අවුලක් නැහැ. පහයි H. ඔන්න උත්තරේ. කීයක් තියෙන්නේ? එන්න 4 වෙනි උත්තරේ තමයි උත්තරේ. දැන් බලන්න ඕගොල්ලන්ට හදන්න පුළුවන් වුණාද කියලා කලින් හැදුවා නම් මේ වීඩියෝ එක නතර කරලා කලින් හැදුවා නම්. දැන් බලන්න මම හිතන්නේ ගොඩක් ළමයිට අතෙන්ට එනකන් ගන්න පුළුවන් උත්තරය මේ ටිකට වෙනකන්. එතනින් එහාට මේ සුළු කිරීම හදාගන්න එක තමයි. බලන්න ඕනේ මෙතන හොඳට බලන්න ඕනේ පුතේ උත්තර දිහා. දැන් මේ ගාන වෙනවා කියනවා නෙමෙයි විභාගෙට. විභාගෙට එන එකේ අපි උත්තරේ දිහා බලන්න ඕනේ. උත්තරේ දශම වලින්ද දීලා තියෙන්නේ. උත්තරේ භාග වලින්ද දීලා තියෙන්නේ. උත්තරේ දීලා තියෙන්නේ වීජ්‍ය පද වලින්ද දීලා තියෙන්නේ. අන්න ඒ උත්තරේ බලලා තමයි අපි හදන්නේ. නැත්තම් අපි හැමතිස්සම හුරු වෙලා ඉන්නවා නම් ගානකට ඒ කියන්නේ ගානකට දත්තයක් දීලා මේ ඒ කියන්නේ සෙන්ටිමීටර් 25යි 25.5 එහෙම හුරු වෙන්න එපා. එහෙම හුරු වුණොත් තමයි ගණන් කියන එක අමාරු වෙන්නේ. ඒ හින්දා හදන තියරි එක මුලින් ඉඳන් අල්ලගන්න. බැරි වුණා නම් මුලින් ඉඳන් ඒ ක්ලාස් එකේ අපේ වීඩියෝ ටික බලන්න කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ මේ සුළු කිරීම ටික හදාගන්න. දැන් ඕන තරම් කල් තියෙනවා සුළු කිරීම ටික හදාගන්න. එහෙනම් මෙන්න උත්තරේ. පිටු අංක 26 රචනා ගානක් තියෙනවා. පළවෙනි රචනා ගාන විදිහට ටියුට් එකේ තියෙන නවුලක් නැහැ. ඔයගොල්ලෝ පුතේ පොතක් පාවිච්චි කරනකොට ප්‍රශ්න ලියන පොතේ ටියුට් එකේ අංකේ දාලා තියරි පොතේ ලියන්න තියරි පොතේ
26 ටියුට් එකේ අංකය දාලා වර්ගඵලයේ පරිමාව ත්‍රිකෝණමිතිය ටියුට් එක කියලා දාලා මේක 26 වෙනි පිටුව කියලා දාලා රචනා පළවෙනි ප්‍රශ්නේ කියලා දාලා පිළිවෙල ලියන්න. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් කවදා හරි බලද්දි මේ ප්‍රශ්නෙට උත්තරයක් සාකච්ඡා කරලා තියෙනවද ආයෙ හදන්න ඕන. ආයෙ හදන්න. එතකොට මේ සිස්ටම් ටික පොඩ ඇඟට යන්නේ. ගණන් කියනවා ආයෙ හදන්න ඕන. නැත්තම් කටපාඩම් කරන් ගිහලා ලියන්න බෑ. විභාග වලට සූත්‍ර ටික මතකයි කියලා හොඳයි. හැබැයි ඉතින් එන්නේ නැහැ. ඉතින් ලියන්න අමාරුයි. වේගෙ හදා ගන්න අමාරුයි. හරි ඒ හින්දා අනිවාර්යෙන් ආයෙ හදන්න වෙනවා. එතකොට ඕන වෙනවා ඔයගොල්ලන්ට මේ හදපු විදිහ ඕන වෙනවා. හරි. ඉතින් පළවෙනි ගානේ තියෙනවා ටියුට් එක නැති ඇරියා ගන්න සෙන්ටිමීටර් 10ක් ඝනකම කොන්ක්‍රීට් බිත්ති වලින් නිමවා ඇති ජල ටැංකියක පිටත දිග සෙන්ටිමීටර් 10ක් ඝනකම කොන්ක්‍රීට් බිත්ති වල නිමවා ඇති ජල ටැංකියක පිටත දිග පළල සහ උස මීටර් 1ක් වේ. කියන්නේ දිග පළල උස පිටත මීටර් 1.1. කියන්නේ ගණක හැඩති එකක් තියෙන්නේ මීටර් 1යි මේක දිග පළල උස. මීටර් 1යි මීටර් 1යි. හැබැයි මේකේ ගණකම කොච්චරද? සෙන්ටිමීටර් 10යි. 10යි සෙන්ටිමීටර්. මේ ටැංක් පළවෙනි එක රෝම ඉලක්කම් 1 ප්‍රශ්න දෙකක් තියෙනවා මේකේ. රෝම ඉලක්කම් 1 ටැංකියට පිරවිය හැකි ජල පරිමාව සොයන්න. ටැංකියට පිරවිය හැකි ජල පරිමාව සොයන්න කියලා තියෙනවා. ටැංකියට පිරවිය හැකි ජල පරිමාව සොයන්න. ඊළඟ එක රෝම ඉලක්කම් 2 ටැංකිය තැනීමට යොදාගත් කොන්ක්‍රීට් පරිමාව කොපමණද? ටැංකිය තැනීමට යොදාගත් කොන්ක්‍රීට් පරිමාව කොපමණද? ටැංකිය තැනීමට යොදාගත් කොන්ක්‍රීට් පරිමාව කොපමණද? කොන්ක්‍රීට් පරිමාව කොපමණද? දැන් මේ වීඩියෝ නතර කරලා හරි ඔයගොල්ලන්ට බලන්න හදන්න පුළුවන් තනියම හරි. ටියුට් එක තියෙනවා ප්‍රශ්න නැහැ කලින්ම හදලා තියාගන්න. මේක නම් ඔක්කොම ටික හදලා ටියුට් එක ඉවර කරලා තියාගන්න. තව එක පිටුවයි තියෙන්නේ. ඔයාලා ටික හදන්න. අමාරු ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරි. අපි WhatsApp group එකකුත් තියෙනවා. ඒකේ link එකත් මම පල්ලෙහෙන් දාන්නම්. community group එකක් තියෙන්නේ. ඒකට join වුණොත් ඒ කියන්නේ අනිත් numbers pin දන්නෙත් නෑ. ඔයගොල්ලන්ට ඒ කියන්නේ බය නැතුව ඒකට join වෙලා ඉන්න පුළුවන්. විස්තර එහෙම දානවා. ඒ කියන්නේ මොනවද අලුතෙන් එන videos ඒවා විස්තර ටික ඔක්කොම දානවා. ඉතින් ඒකට join වෙලා හිටියොත් ඔයගොල්ලන්ට වාසි. මුලින්ම අහලා තියෙන්නේ පිරවිය හැකි ජල පරිමාව. මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා තේරුම් ගමු මුලින්ම. තේරුම් ගන්න කියන්නේ ටැංකියක් ගත්තොත් මේ ටැංකියේ ඝනකමක් තියෙන පුතේ ඝනකම තමයි මේ සෙන්ටිමීටර් 10යි කියලා කියන්නේ. මේ කොන්ක්‍රීට් කියන්නේ යටත් පතුලෙත් හිතන්න ඝනකම 10යි කියලා. උඩට ආයෙ ඝනකමක් නැහැ. ඒ උඩට ඝනකමක් නැහැ. ඉතින් අපි මේ දිග පළල උස ඇතුලේ පරිමාණය ඇත්තටම දැනගන්න එපේ. ඒකට අපි උස වලට බලන්න. උසට යනකොට මෙතන යටින් විතරයි ඝනකමක් එන්නේ. උඩින් ආයෙ ඝනකමක් තියන්නේ නැහැ. ඒ කැපුවා සමානයි. ඒකවල මේ මට්ටම් දෙක සමානයි. මෙතන ආයෙ අර ඇතුලට තව එකයි උඩට තව එකක් මොකුත් නැහැ. ඒක දෙන්න පුතේ සෙන්ටිමීටර 90යි. 90යි සෙන්ටිමීටර. මේ පැත්තකට නම් එක පැත්තකට නම් මෙතනින් 10යි මෙතනින් 10යි ගියාම සම්පූර්ණ සෙන්ටිමීටර 100යි මීටර එකක් කියලා කියන්නේ. එහෙනම් 10 අඩුනාම 80යි. මේ පැත්තත් 80යි. එහෙනම් පරිමාව යන්න වෙන්නේ සමානයි මේක ඝනකාභයන්නේ. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිග පළල උස. නැත්නම් ඒකාකාර ඝන වස්තුවක් කියලා අරන් හැදුවොත් අවුලක් නැහැ. දිගයි පළලයි 80යි 80යි කියලා ගත්තා.
උස ගන්නවා 90යි කියන. අපි ගෙලින් වැඩි කරලා දාමු. 8 වැඩි කිරීම 8 වැඩි කිරීම 8 64යි 64යි 9යි 576යි 576යි බිංදු 3ක් දානවා. 576යි බිංදු 3යි. ඝන සෙන්ටිමීටර් කියලා එනවා. මොකද පරිමාව ඝන සෙන්ටිමීටර වලින් මේ බිංදු 3 දැම්මයි. ඉතින් මේක ඝන මීටර් කරන්නේ 10 ඍණ 6 වැඩි කරනවා. 576 වැඩි කරනවා 10 ඍණ 6යි. 10 ඍණ 6න් වැඩි කරනවා කියන්නේ කීය දෙන්නේ දශම තිත් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 0.5යි 7යි 6යි ඝන මීටර කියලා කාට හරි ලියන්න පුළුවන්. 10 ඍණ 6න් වැඩි කරන්නේ ඝන මීටර කරන්නේ. ඔන්න ඔය කතන්දරේ ඝන මීටර ඝන සෙන්ටිමීටර කරන එක මම පොඩ්ඩක් වර්ග මීටර වර්ග සෙන්ටිමීටර කරන එක ලබන සතියේ ඕගොල්ලන්ට ගණන් හදනවත් එක්කම කියා දෙන්න. වෙනම නෝට් එකක් අරගෙන නෝට් එකක් දාගන්න කියලා ඒක වරද්ද ගන්නවා ළමයි. සමහරක් වෙලාවට උත්තරය යන්නේ ඝන මීටර වලින්. ඉතින් SFT නේ ඕනම ඔබ්ජෙක්ට් එකක් කරත් ඕක කන්වර්ට් කරගන්න බැරි නම් මේ වර්ගඵලයේ පරිමාව පාඩම් විතරක් නෙවෙයි ඉස්සරහට තියෙන ඔක්කොම පාඩම් වල මේක හරියට කරගන්න බැරි නම් ද්‍රව ස්ථිතිය ගොඩක් වෙලාවට ද්‍රව ගැන තරල ගැන කරන්න තියෙනවා. ඉතින් ඒවල කන්වර්ට් කරගන්න බැරි නම් ගාන වරදිනවා. හරි පීඩනේ ඒ වගේ දේවල් බලේ පාඩම් ඔක්කොම ටික වරදින්නේ. ඒ කියන්නේ ගණන් ටික වරදින්නේ ළමයින්ට මේ ඒකක හරියට කන්වර්ට් කරගන්න බැරි හින්දා. මම ඒකට ලබන සතිය අනිවාර්යෙන් වෙනම දාලා කරන්න. දැනට අපි පුතාලා දන්නා නම් කමක් නැහැ. මේකේ පුතේ තුන් පාරක් 100න් බෙදලා තමයි ඒක ගන්න. දැන් තේරුණා තමයි කමන්නේ. මම ඒක විස්තර කරලා ලබන සතිය අනිවාර්යෙන් කියලා දෙන්නම් මේ වෙලාවක් අරගෙන. හරි මෙන්න උත්තරේ පළවෙනි එකට. ඊළඟ රෝම ඉලක්කම් 2 මේකේ. රෝම ඉලක්කම් 2 අහලා තියෙන්නේ මොකද්ද? ටැංකිය තැනීමට යොදාගත් කොන්ක්‍රීට් පරිමාව කොච්චරද? කොන්ක්‍රීට් පරිමාව හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ සම්පූර්ණ පරිමාවේ මේ පරිමාව අඩු කරන්න. මේක තමයි ලේසි මේක මෙතන. හරිද? තව කෑලි වලට මේක කෑලි වලට කපලා හදන්නත් පුළුවන්. ඉතින් අපි කරන්නේ කොන්ක්‍රීට් පරිමාව හොයන්න. කොන්ක්‍රීට් පරිමාව හොයන්න පුතේ කරන්නේ මේ සම්පූර්ණම දිග පළල උස 1.1.1.1 වෙච්ච මේකේ පරිමාව ගන්නවා. සම්පූර්ණ එක වහලා තියෙන එක. ඒත් ඇතුලේ ටික ඇතුලේ ජලයේ තියෙන ටිකේ අඩු කරනවා. වතුර තියෙන ටික, කුවරයේ තියෙන ටික මේකනේ. එහෙනම් මේක අඩු කරනවා අර ලොකු එන පරිමාවෙන්. ඉතින් ඔයගොල්ලෝ ඝන මීටර වලින් හොයනවා නම් ඝන මීටර වලින් හොයන්න මම ඝන සෙන්ටිමීටර වලින් හොයන්න. සම්පූර්ණ කොන්ක්‍රීට් එකේ පරිමාව වෙන්නේ කීයද? 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 100නේ. ඒකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය 570.3යි. ඕක අඩු කරනම් කොන්ක්‍රීට් පරිමාව වෙනවා. දැන් මේක එනවා 0.1 2 3යි 4යි 5යි 6යි 6යි 570.3යි. මේක අඩු කරා නම් හරි. දැන් මේ බිංදු ටික මෙහෙම යට තුන එහෙමම ලියමු. 1 2 3. ඊළඟට තියෙන්නේ මෙතනට එන වැඩේ හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ 10න් 570 අඩු කරන්න විතරයි තියෙන්නේ. එහා පැත්තට එක එක පන්න දෙනවා. මෙතනින් එකක් ගන්නවා එයාට. එතකොට මේ පැත්තේ කීයක්වත් නැහැ. මෙතන 9යි මෙතන 10යි. ඊට පස්සේ එතනින් ආයෙ එකක් පන්නලා දෙනවා. මෙයා ගාව 9යි. ඊට පස්සේ මෙතනට එකක් ගේනවා. එතන 10යි. 10න් 6ක් ගියාම 4යි. හැබැයි මේ පැත්තේ තියෙන්නේ මෙයාට දුන්නානේ එකක්. එතකොට තියෙන්නේ 9යි. 9න් 7ක් ගියාම කීයද? 9න් 7ක් ගියනම 2යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ මෙතන මෙයාට උඩින් තියෙන 9යි. 9න් 4 මේ 5ක් ගියාම 4යි. 424.3යි කියලා එනවා ඝන සෙන්ටිමීටර වලින්.
ඕනනම් ඉතින් ඝන මීටර කරන්නත් පුළුවන් ඔයාලට. ඝන මීටර වලින් කර 0.424යි ඝන මීටර කියලා එනවා. ඔන්න උත්තර දෙක. මේකේ කරේ අර ඝනකම් ටික අඩු කරා. හැබැයි අර උඩටත් ඝනකමක් එනවා කියලා ගත්තේ නෑ. ඒ කියන්නේ මේක එක මට්ටමින් කැපිලා තියෙන්නේ. මෙතනින් උඩින් එන්නේ මෙතන උස අනුවයි යටට පතුලට කොහොමද තියෙන්නේ බෑ. උඩට ආය 아무තු එකක් ඕනේ නෑ. මේ පැති වලට ඕන. ඔන්න ඒ ගාන හරි. අපි යන් එහෙනම් ඊළඟ ගානට. ඒ කියන්නේ අද දවසට මම හිතනවා මේ ඇති කියලා. ලබන සතියේ මේ ගණන් ටික රචනා ගණන් ටික ඔක්කොම අදන් ඉන්න ඔක්කොම ටික සාකච්ඡා කරමු අපි. අමාරු ගණන් විශේෂයෙන් සාකච්ඡා කරමු. ඊට පස්සේ ටියුට් එක ඉවරයි. ටියුට් එක හම්බ වෙලා නැත්නම් දැනටමත් කිසිම ටියුට් එකක් පන්තියක් පිළිබඳ එක්සෑම් එක රෙජිස්ටර් වුනේ නැත්නම් මගේ නම්බරේ 076යි 043යි 59යි 35 කියන නම්බරේට WhatsApp කෙටි පණිවිඩයක් දෙන්න. ටියුට් එකක් ගන්න ඕනේ කියලා ඇඩ්‍රස් එක සඳහන් කරලා නම සඳහන් කරලා එවන්න මැසේජ් එකක්. එතකොට මම ඔයාලට අනිවාර්යෙන් ටියුට් එක එවන්න. සතියක් ඇතුළත ඒ කියන්නේ දවස් සතියක් වෙන්න යන්නේ නැහැ. දවස් දෙක තුනක් ඇතුළත එවන්න. ඉතින් ටියුට් එක එවන්න ඕගොල්ලෝ මේ වීඩියෝ අයින් කරන්නේ නැහැ YouTube එකෙන් බය නැතුව බලන්න පුළුවන් ඔයාලට. පන්ති පැයක් වෙන වෙලාවන් අර මම කලින් උදේ 10 කියලා තිබ්බා ළමයින් ගොඩක් වෙලාවට බලන්න රෑ ටයිම් එක වගේ. ඒ හින්දා 7:30 9:30 වගේ ටයිම් එක මේකට වෙන් කරලා තියන්න. මම ඒ වෙලාවට තමයි දාන්නේ සෙනසුරාදා 7:30 9:30 මේ ටයිම් එකේ තමයි යන්නේ පස්වරු. දැන් ක්ලාස් එක කොට හැමදාම සෙනසුරාදා 7:30 සෙනසුරාදා 17:30 වීඩියෝ එක බලන්න පුළුවන්. ප්‍රීමියම් එක බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ ඒත් කමන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනම වෙලාවක මේ වීඩියෝ එක නැරඹීමේ හැකියාව තියෙනවා. මම කියන්නේ සෙනසුරාදා මේ වෙලාවට සෙට් වෙලා ඒ වෙලාවේ බලන්න කියන. අර යාළුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න අනිවාර්යෙන්ම අපේ ක්ලාස් එක සම්බන්ධයෙන් මෙන්න මේ ටයිම් එකේ තමයි තියෙන්නේ කියන්නේ. ඉතින් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. එතකොට ඔයගොල්ලන්ට කලින් දැනගන්න පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් subscribe කරාමත් ඉතින් ඔයගොල්ලන් දැන් වෙලාව හුරුවෙන් වෙලාව මේක හුරු කරගන්න සෙනසුරාදා 7:30 9:30 දක්වා. ඉතින් මේක සමහරකට පැය දෙකක් පැය එකමාරක් වගේ දෙකෙන් පස්සේ යන්නේ කොහොමද? පැය දෙකක් ඇතුළත තමයි මේ පාඩම් ටික යන්නේ. 7:30 ඉඳන් හරියටම වීඩියෝ එක ප්ලේ වෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක මම දාලා තියෙන්නේ මේ වෙලාවට ෂෙඩියුල් කරලා තියෙනවා. ඉතින් ඔන්න ටයිම් එක ඊට පස්සේ අපි බැලුවොත් දිනේ කතා කරොත් දැන් මේ අද ඇවිල්ලා 10 වෙනිදානේ 10 වෙනිදා ගත්තොත් පිට දිනේ ගත්තොත් 10 17 වෙනිදා මේ ටියුට් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඔක්කොම ටික ඒක ඉවර කරනවා. ඊට පස්සේ 24 වෙනිදා විභාග ප්‍රශ්න කරන්නේ. 24 වෙනිදා විභාග ප්‍රශ්න ටික ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට 31 වෙනිදා මාසේ අන්තිම දවසේ ඔයාලට එක්සෑම් එක පවත්වන්න තීරණය කරනවා. ඒකට වැඩ ගොඩක් කරා ගණන් ගොඩක් හදුවා. යාළුවන් ඉන්නවා දැනුවත් කරන්න. පන්ති වැඩ ගොඩක් කරනවා. වැඩ වෙනවා. එහෙනම් මේ ඔන්ලයින් ක්ලාස් එක හරි ඔයගලන්ට වටිනවා. ක්ලාස් එකට ගියත් නැතත් ඒ කියන්නේ විභාග රිසල්ට් එනකම් සමහරක් අය ගිහිල්ලා බලන්න ඇවිල්ලා බලන්න පුළුවන් ක්ලාස් එකේ. ඉතින් 31 වෙනිදා එක්සෑම් එකක් තියෙයි ගොඩක් දුරට. ඉතින් මම ඒක ගැන දැනුවත් කරන්න ටයිම් එක කොහෙලාද කියලා. හරි. එහෙනම් ලබන සතියේත් හම්බෙමු. හරි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.